ඉතාලිය තාරුණ්‍යයේ සත්‍ය සොයාන මෙහෙයුම. ඉතින් අලුත් අවුරුද්දක අලුත් විදිහට ඊතාලියේ වැඩසටහන ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අතරම කිව්වොත් දීර්ඝ නිහඬියාවකින් පස්සේ. අතර ඔබට මතක ඇති අපි ජනාධිපතිවරණ සමයේදී තමයි අපි ඊතාලියේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඉන් අනතුරු අපි අපේ අලුත් අපේක්ෂකයන් වෙනුවෙන් ඊතාලිය වේදිකාව විවෘත කරලා දෙනවා මහ මැතිවරණයේදී. ඉතින් එතනින් පස්සේ අපි හිතුවා අලුත් මුහුණුවරකින් ඊතාලිය නැවත වතාවක් ඔබ හමුවට අරගෙන ඉන්න ඕනි කියලා. මොකද අපි දන්නවා මේ වෙනකොට සමාජ දේශපාලනය අතරේ ගොඩක් දේවල් ඉක්මනින්ම වෙනස් වෙමින් පවතිනවා. එහෙම නැත්නම් අලුත් දේවල් අපිට වාර්තා වෙනවා. ඉතින් මේ වාර්තා වෙන සිදුවීම් එහෙම නැත්නම් ඒ අවශ්‍ය අවකාශයන් පිළිබඳව අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න වේදිකාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසාම තමයි ඊතාලිය වේදිකාව ඊතාලිය YouTube channel ඔබ වෙනුවෙන්ම මේ විදිහට කාලීන මාතෘකාවක් ඔස්සේ කතා කරන්න අද සිට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේදී අපි හිතුවා අපේ මාතෘකාව කරගන්න. මොකද මේ විශේෂයෙන්ම ඔබ මේ වෙනකොට දන්නවා අපි මේ වැඩසටහන ගෙනියන්නේ මේ තරුණයන්ට ඇති වෙලා තියෙන එහෙම නැත්නම් තරුණයන් මේ දේශපාලනය පිළිබඳව දකින්නේ කොහොමද? ඒ දේශපාලනයේ තරුණයන් විසින් ප්‍රශ්න කරන්නේ කොතනද කියන තැනත් එක්ක තමයි මේ වැඩසටහන නිර්මාණය වෙන්නේ. එතෙන්දී මේ මෑත කාලෙදී අපි දන්නවා මේ වෙනකොට වැඩි වශයෙන්ම කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි මේ බටලන්ද කොමිසමේ වාර්තාව. මෙන්න මේ වාර්තාව ගැන අද ඉන්න තාරුණ්‍ය එහෙම නැත්නම් මේ මම සහ මගේ එක්ක වාඩි වෙලා ඉන්න කලඳු ඉදිරිපත් කර නියෝජනය කරන තාරුණ්‍ය මේකට ඇසින් සාක්ෂි සපයන්නේ නැති කාල සීමාවක දෙයක්. ඒ නිසා අපිට මේ තාරුණ්‍යයට මේ ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න ගැන කතා කරන්න තමයි අද දවසේදී අපි ඊතාලියේ වැඩසටහන අපේ දෙවෙනි අදියරේ පළමු වැඩසටහන වෙන් කරන්නේ. ඉතින් ඒ සඳහා අපි ආරාධනා කරා ආරාධිතයින් දෙපළකට. ඉතින් මම පළවෙනි ආරාධිතයව හඳුන්ලා දෙන්නම්. ඔහු තමයි ශ්‍රී ලංකා බෞද්ධ ජන පෙරමුණේ නියෝජනය කරමින් මිලින්ද රාජපක්ෂ අයිවන් කියලා පිළිගන්නවා අපේ ඊතාලියේ වැඩසටහනට. ඒ වගේම තමයි අපේ අනිත් ආරාධිතයා ඉන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගට මහත්තයා. බොහොමත් ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. හොඳයි මම කලින්මත් පොණිකාගේ කිව්වා වගේම දැන් අපිට තියෙනවා මිලින්ද පුබුදු මේ ප්‍රශ්නයක් තරුණයන්ට මේක ඇත්තටම අපි දන්නේ නැහැ. දන්නේ නැති කතාවක දන්නේ නැති කාල සීමාවක කතන්දරයක් තමයි මේ බටලන්ද කොමිසම් වාර්තාව කියන්නේ. ඉතින් එතෙන්දී මම කැමතියි ඇත්තටම අපේ අද මාතෘකාව වෙන්නේ පැහැදිලිවම ගත්තොත් බටලන්ද කොමිසමේ මේ වාර්තාව ඇත්තටම නීතිමය වශයෙන් ගත්තාම නීතිමය ලියවිල්ලක්ද කියන ප්‍රශ්නේ මතුවෙලා තියෙනවා. ඒක තමයි මේකේ අපේ ප්‍රධාන මාතෘකාව විදිහට අපේ වැඩසටහන යන්නේ. හැබැයි මට මේ කතාව කරන්න කලින් මම මුලින්ම මිලින්දට එන්න කැමතියි. මොකද මේක දැන් ප්‍රශ්නයක් එනවා ඇත්තටම දැන් මේ අවුරුදු ගාණක් වෙනවනේ මේක කතා වෙලා මේ ගැන අහලා තියෙනවා. අපි පොඩි කාලෙත් අහලා තියෙනවා. අපි දැනුත් අහනවා ගැන අහනවා. හැබැයි මේ අල් ජසීරා එකේ ඉන්ටර්විව් එකත් එක්ක තමයි මේ ගැන වැඩිපුර ආයේ කතා කරන්න පටන් ගත්තේ. මේක ඇත්තටම ප්‍රශ්නයක් එනවා අපිට මේක මේ අල් ජසීරා එකේ ඉන්ටර්විව් එක නිසා මේක ආයේ කල්ලියට මතුවෙනවද? එහෙම නැත්නම් මේකේ යටිපෙළ අරමුණක් මොකක් හරි තියෙනවද කියන එක. ඔව්. මම හිතන්නේ මෙහෙදි හසන්ගේ ඉන්ටර්විව්ස් මීට කලින් බලලා තියෙනවා නම් යා ඔක්ස්ෆර්ඩ් වල ඉගෙන ගත්ත famous debater කෙනෙක් program එක කරපු එක නෑ විශේෂයෙන්ම ඊශ්‍රායල් සහ පලස්තීනය සම්බන්ධයෙන් කරපු වැඩසටහන් සේරම global trending වැඩසටහන්. එයාගේ අතට මේ ඊශ්‍රායල් පලස්තීනයට අගෙන අන්තිම කරපු වැඩසටහනේ පස්සේ global trending ආපු වැඩසටහන මේක. ඒකට හේතුව ලංකාවේ සිංහලයි මේ ප්‍රෝග්‍රෑම් එක බලපු එක නෙමෙයි. මම ඒකයි මේ කියන්න දන්නේ. ඒකට හේතුව තමයි මේක ට්‍රෙන්ඩින් උනේ. පිටරට ඉන්න දෙමළ ඩයස්පෝරාවේ කට්ටිය මේ ප්‍රෝග්‍රෑම් එක බලපු එක. මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙහිදී හසන්ගේ ටාගට් ඔඩියන්ස් එක ලංකාවේ සිංහල මහ ජනතාවට වඩා මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තිබ්බෙම ග්ලෝබල් ලොකු ඔඩියන්ස් එක ඉංග්‍රීසි ඔඩියන්ස් එක තමයි ශ්‍රී ලංකාවේ පිට ජීවත් වෙන ලංකාව පිළිබඳ ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන දෙමළ ඩයස්පෝරාව ඉන්න එයාලට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කියලා කේටර් කරලා තිබ්බේ. ඒතකොට ඔය වගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් හදද්දී ලංකාවේ ගොඩක් අයට මේක තේරෙන්නේ නැති ඉන්න මම ඒකල්ල කියන්න. ඔය වගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් හදද්දී 10 දෙනෙක් විතර ඉන්නවා එඩිටෝරියල් බෝඩ් එකේ. ඕගොල්ලෝ වගේ මේ මෙහෙම දෙන්නේ 3 දෙනෙක් මහන්සි වෙලා කරුණු හොයාගෙන දවස් දෙකක් තිස්සේ කරන වැඩ නෙමෙයි. 10 දෙනෙක් විතර එඩිටෝරියල් බෝඩ් එකේ වැඩ කරනවා. ඒගොල්ලෝ පළවෙනි ප්‍රසන්ටේෂන් එකේ මුලින්ම එන එකනා මොන වගේද? උදාහරණයක් මෙහිදී හසන් දැනන් හිටියා රනිල් වික්‍රමසිංහ මේ ඉන්ටර්විව් එකේ යම් කිසි තැනක මම නැගිටලා යනවා කියලා කියනවාමයි කියලා. ඒක ඒගොල්ලෝ දන්නවා. ඒකට එයා උත්තරේ හදලා තිබ්බේ. ඒකට එයා කිව්වා ඔයා මේ වැඩේටම නෑ වෙහිඳා. ඒක තමයි එයාගේ උත්තරේ. ඒකට තිබ්බේ. ඒවා ප්‍රීඩිටර්මයින්. එතකොට ඒගොල්ලෝ මේ වගේ වැඩසටහනකදී හරියටම සාකච්ඡා කරගන්නවා උදව් ඉල්ලනවා තුන්වෙනි පාර්ශ්ව. උදාහරණයක් විදිහට
අල් ජසීරා එක ලංකාවේ අංක 1 human rights සම්බන්ධයෙන් වැඩ කරන අයට කතා කරලා කියන අපි ප්‍රෝග්‍රෑම් එකට ප්‍රෙසිඩන්ට් ගෙන්නනවා මෙන්න මේ ඒරියා සම්බන්ධයෙන් මොනවද තියෙන ඉන්පුට්ස් එහෙම එකතු කරගන්නවා විශ්වාසවන්ත මාර්ග හරහා. එහෙම තමයි මේ වගේ හොඳ ලොකු වැඩසටහන් වෙන්නේ. මේ ලොකු පිරිසක් කරන වැඩසටහන්. එතකොට දැන් බටලන්දේ වාර්තාව එකක් මට හිතෙනවා මෙතනදී රනිල් වික්‍රමසිංහට කනේ පාරවල් දෙකක් ගැහුවා. එකක් තමයි ඒගොල්ලන්ට ලොකු වමනාවක් තිබ්බා තමුසේ අපේ මිනිහෙක්නේ වෙස්ට් එක එහෙමනේ හිතන්නේ තමුසේ තමයි අපිට හිටපු එකම ලිබරල් කන්සර්වේටිව් මිනිහා මේ රටේ. අපි තමුසේ ගැන විශ්වාස තියලා තමයි තිබ්බේ. අදට බලය හම්බෙච්ච chance එකේ අපේ සතුරගෙන් පලිගත්තේ නෑනේ රාජපක්ෂලගේ. ඒක ලොකු වැරද්දක් නේ. අපේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කැඩුවානේ. ඒකට ටොක්කක් අනින්න උවමනාව තිබ්බා. වැදගත්ම දේ ඒක. ඒ ටොක්ක ඇනීම සඳහා මම කියන්නේ රාජපක්ෂලගෙන් පලිගෙනීම කියන එකක්. මේ පුළුල් අර්ථයෙන් ඒගොල්ලෝ කියපු අනිත් කාරණා සම්බන්ධයෙන් වගවීම තව කාරණා ගොඩක් තියෙනවා වෙස්ට් එක බලාපොරොත්තු වෙන ඒ එකක් සම්බන්ධයෙන්වත් රනිල් ලොකු තැකීමක් කරේ නෑ ඒ අවුරුදු දෙකේ. ඒක යාලට ලොකු තරහක් තිබ්බා. එතකොට ඒ කියන්නේ අන්තිම ලිබරල් කන්සර්වේටිව් ලීඩර් වගේනේ එයා ඒක කරපු නැති එක. ඒක සම්බන්ධයෙන් එයාට රිදවන්න පුළුවන් විදි කීපයක් යාලා ප්‍රෝග්‍රෑම් එකේ පාවිච්චි කරා. මේක මම හිතන්නේ යාලා පාවිච්චි කරේ මේතනදී භාවිතා කරන්න පුළුවන් පල්ලෙහැම තුරුම්පුව විදියට. ඒ කියන්නේ මේක ඇතුලේ තව ගොඩාක් දේවල් තියෙදි යාලා මේ තමුසේ හරිම මේක යටිපෙළ මම මේ කියන්නේ හරිම නරක විදියට දාමරික විදියට ප්‍රචණ්ඩ විදියට ක්‍රූර විදියට දකුණේ තරුණයන්ට සලකපු මිනිස්සෙක් ඔයා. එහෙම නැතු මේක එළියට දින්න වෙලාව හේතුවක් තිබෙනවා අවුරුදු 35ක් විතර පරණ කතාවක්. දැන් අපි මේක ඊළඟ කතාව බලමුකෝ. මේක කවුද ප්‍රසන්ට් කරේ? රිපෝට් එක තිබ්බේ කවුරු අතේද? දැන් ඕගොල්ලෝ හොඳටම දැක්කා ඒ ඔඩියන්ස් එකේ හිටියා මුල්ලෙවයිකාල් වල දරුවෙක්. ඒ ඔඩියන්ස් එකේ හිටියා ලන්ඩන් වල දැන් ජීවත් වෙන ලොකුම දෙමළ ඩයස්පෝරාවේ කට්ටිය. ඒ ඔඩියන්ස් එකේ හිටියා ටැමිල් ගාඩියන්ස් එකේ එඩිටර්. ඒ ඕනම කෙනෙකුට මේ රිපෝට් එක ප්‍රසන්ට් කරන්න තිබ්බනේ. හැබැයි කවුද ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකේ තෝරගෙන තිබ්බේ මේ රිපෝට් එක අතේ තියාගෙන ඉන්න? ශ්‍රී ලංකාවේ BBC ජාත්‍යන්තර පුවත් සේවයේ ශ්‍රී ලංකාවේ කාලයක් සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික සුදු කාන්තාවක්. දැන් එතකොට මේ ඩොකියුමන්ට් එකට කොච්චර ලොකු ලෙජිටිමසි එකක් හම්බ වෙනවද එයා පෙන්නපුවාම? නැත්තම් අපි කියන අයියෝ මේ කොටි පෙන්නපුවා මේ පිස්සු දන්නේ මේ කොටි පෙන්නපුවා. දැන් එහෙම මුකුත් කියන්න බෑ. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ඩොකියුමන්ට් එක අරගෙන මෙයාට තව ප්‍රෝග්‍රෑම් කීයකට යන්න පුළුවන්ද? දැන් මේ ප්‍රෝග්‍රෑම් එක මේ ඩොකියුමන්ට් එක මීට කලින් මට අවබෝධයක් නැහැ. ඒ ගැන මේ අයියා කියයි මේ ඩොකියුමන්ට් එක මීට කලින් ඉංග්‍රීසියෙන් දෙමළෙන් තිබ්බද කියලා. මගේ අවබෝධය තියෙන සිංහලෙන් තිබ්බ විතරයි කියලා මම එහෙම හිතන්නේ. බිමල් රත්නායක ඇමතුමා කියපු හින්දා මේක අනිත් භාෂාවලනුත් පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ඕන කියලා. ඒක මම තේරුම් ගන්නෙත් වෙන විදිහකට. මම දන්න විදිහට පාර්ලිමේන්තුවේ ඕන එකක් සභාගත කරපුවම ඒවත් අනිත් භාෂාවලට ට්‍රාන්ස්ලේට් කරන්න ඕන. ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේක වෙන භාෂාවලට දාන්න කියලා. එතනයි මම එන්නේ ආපහු තැනට. ඒ තමයි පහුගිය මම මේ ගැන ලිව්වා. මම හින්දා ඒ ගැන කියන්නම්. පහුගිය කාලය පුරාම බෙදුම්වාදී ඩයස්පෝරාවට ඔප්පු කරගන්න බැරි වෙච්ච එක දෙයක් තමයි මුල්ලෙවයිකාල් වලදී ජිනොසයිඩ් එකක් වුණා කියන එක. වගේ අනිත් ගොඩාක් දේවල් ඔප්පු කරා. හියුමන් රයිට්ස් කවුන්සිල් එක පිළිගත්තා. ක්‍රිමිනල් අනිත් ලෝකේ තියෙන ලොකු ඉන්ස්ටිටියුට්ස් පිළිගත්තා. හැබැයි ජෙනොසයිඩ් එකක් වුණා කියන එක පිළිගත්තේ නැහැ. ඒ සඳහා ප්‍රමාණවත් සාධක ඉදිරිපත් කරන්න බැරි වුණා. ජෙනොසයිඩ් එකක් එහෙම නැත්නම් සංහාරයක් සිද්ධ වුණා කියලා පිළි නොගන්නන්න තියෙන අනෙත් සාධකවලට අමතරව තව එක සාධකයක් තමයි අපේ තියෙනවා නැරටිව් එකක් ලංකාවේ මේක බෞද්ධ රටක් අපි මීට කලින් කිසිම රටක් යටත් කරගෙන නැහැ අපි යටත් විජිත බවට පත් වෙලා තියෙන්නේ අපි කාවවත් මංකොල්ල කාලා නැහැ ඒ නිසා මේ කාටවත් එකපාර බිලීව් කරන්නත් බෑ අපි ඒ ජාතියේ ජාතියක් කියලා අපි කොහෙවත් මරාගෙන මැරෙන බෝම්බ ගහලා නැහැ ඒ නිසා අපිට පොඩි එක්ස්කියුස් එකක් තිබ්බ මේ නැරටිව් එකේ සිංහලව එහෙම කරයිද වගේ ෆස්ට් ටයිම් දැන් ලෝකේ ඉදිරියේ ඩොකියුමන්ට් එකක් තියෙනවා දකුණේ සිංහල බෞද්ධ නායකයෝ දකුණේ සිංහල බෞද්ධ දරුවන්ට සලකපු අමානුෂික ක්‍රූර අමනුෂ්‍ය විදිහ පිළිබඳව දැන් ඔන්න මුල් වතාවට ඉන්ටර්නැෂනල් ටේබල් එකේ ඩොකියුමන්ට් එකක් තියෙනවා මම අද කිව්වා කියලා මතක තියාගන්න මේ ඩොකියුමන්ට් එක ඊළඟ මාසය ඇතුළත වොෂින්ටන් පෝස්ට් නිව්යෝර්ක් ටයිම්ස් වර්ගයේ ඉහළම මාධ්‍ය ආයතන වලින් පික් කරගන්නවා මේක මෙතනින් එහාට තව සාකච්ඡා ගණනාවකට ඉංග්‍රීසියෙන් එනවා.
මේක කතා කරන්න මේ වෙනකොට කට්ටිය හදලා සූදානම් කරලා ඇති. මේක ඉංග්‍රීසි ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් බවට මේගොල්ලෝ පත් කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන මුදල්, ඒ සඳහා කරන්න පුළුවන් PR කැම්පේන් එක, ඒ සඳහා කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට්. ඒ කියන්නේ මෙහෙදි හසන්ගේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් මේ අනිත් ඒවා nothing. එතකොට ඊළඟ human rights council එකට එද්දී ඊළඟ තැනට එද්දී අපේ ඩිප්ලොමැට්ස් ගිහිල්ලා කියද්දී මේ ජෙනොසයිඩ් එක නම්මනම් ගැන කතා කරද්දී ඒගොල්ලෝ කියනවා අනේ මොනවද ඕගොල්ලෝ මේ කතා කරන පිස්සු කතා. සමුසලා මේ ඔයාලගේ දරුවන්ට සිංහල දරුවන්ට දකුණේ සැලකුවේ මෙහෙම උන්ට වද දුන්නු වද මේවා මේ දැන් මම අද ධර්ම වික්‍රමරත්න මහත්තයත් එක්ක සාකච්ඡාවක් කරද්දී මට තේරුණේ උතුරේ මැරුවට වඩා විශාල පිරිසක් දකුණේ මැරිලා තියෙනවා. දකුණේ මැරිලා තියෙනවා 65000ක් විතර. උතුරේ යුද්ධෙන් එච්චර මැරිලා නැහැ. එතකොට අපි මුල් වතාවට ලෝකෙට පෙන්වන අපි කොච්චර ක්‍රූර ම්ලේච්ඡ જાතියක්ද කියලා දකුණේ දරුවන්ට සලකපු. එතකොට ඕන කෙනෙකුට අපල අයියෝ තමසලා මුල්ලේ වයි කාලවල මොනවා කරන්නේ නැද්ද එහෙනම්? උතුරේ දරුවන්ට කොහොම සලකන්නේ නැද්ද? උතුරේ තරුණයන්ට කොච්චර නරකට සලකන්නේ නැද්ද කියන නැරටිව් එක හැදෙනවා. මම කියන්නේ මේකේ තියෙන මට තව මේක කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම කියන්නේ මේක එක නැරටිව් එකක්. මම හිතන්නේ මිලින්ද ඒ විදිහේ පොඩිකාවක් අපිට අරන් දෙනකොට ඒ කියන්නේ මේ දැන් මේ විදිහට බටලන්ද කොමිසමේ වාර්තාව ඇයි ගත්තේ කියන එකට ඔහුගේ පැහැදිලි කිරීම මේ විදිහට මම මේ ප්‍රශ්නම ඔබනොත් අහන්න කැමති බුදු ඇත්තටම ඔබ මොකද මේ මොහොතේ අපි දන්න විදිහක් තමයි දැන් ඒ විදිහට අල් ජසීරා එකේ ඉන්ටර්විව් එකෙන් පස්සේ ගොහෝ දෙනෙක් පිළිගන්න දෙයක් තමයි ඔබලාගේ පක්ෂය තමයි මේක අරගෙන දුවන්නේ දැන් කියන එක. එතකොට දැන් ඒ කියන්නේ මේක මේ ඇත්තටම ඔබලත් බලන් හිටියද මේ වගේ ජාත්‍යන්තරයෙන් මෙහෙම ඉන්ටර්විව් එකක් ගිහලා මේක ප්‍රසිද්ධ වෙනකන් නැත්නම් ඔයගලන්ගේ දේශපාලන ව්‍යාපාරතර මේකට ප්ලෑන් එකක් තිබ්බද මේක නෑ අපි මේ කාලවකවානුවේදී මේ විදිහට මේක එළියට ගන්නවා කියලා. මම අනිත් පැත්තෙන් එන්නම්කෝ ඒ කියන්නේ ආණ්ඩුව පැත්තෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ පැත්තෙන් අපි අල් ජසීරා පැත්තකින් තියලා හිතුවත් මීට අවුරුදු 3කට 4කට වගේ කලින් BBC ලෝක සේවයත් එක්ක ඉන්ටර්විව් එකක් කරා වර්තමාන ජනාධිපතිවරයා අනුර දිසානායක. එතෙන්දී ඔහුගෙන් ඇහුවා ඒ මාධ්‍යවේදියා ඇහුවා ඔබේ පක්ෂයේ නායකයෝ සමාජිකයෝ ක්‍රියාකාරීකයෝ හිතවතුන් විශාල ප්‍රමාණයක් ඝාතනය වෙලා තියෙනවා. අවම වශයෙන් මේවා සම්බන්ධ විමර්ශනයක්වත් ඔබ ඉල්ලා හිටින්නේ නැද්ද? ඇහුවට පස්සේ ඔහු කිව්වේ අපිට පිස්සුද මිනිමරුවන්ගෙන් මිනිමරුන් ගැන විමර්ශන ඉල්ලා හිටින්න මේ බලේ ඉන්න අය ඔක්කොම සම්බන්ධයි අපේ මරපු එකට. නිසා අපි දැන් විමර්ශන ඉල්ලා හිටින්නේ අපි බලයට එන වෙලාවක අපි පළමු කර්තව්‍ය බවට පත් වෙනවා. ඒ සිද්ධ වෙච්ච අපරාධ සම්බන්ධ අපි විමර්ශන කරන්නේ. ඒක අපි කාගෙන්වත් විමර්ශන ඉල්ලන්නේ නැහැ කියලා කිව්වා. එතකොට හරි නිශ්චිතයි මම හිතන්නේ මේ ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් දීලා තිබුණා මේ සිද්ධ වෙච්ච දේවල් ගැන ඒගොල්ලෝ විමර්ශනයක් කරනවා කියලා. දෙවෙනි එක උනේ ලංකාවේදී. මොකක් හරි උත්සවයක් තිබුණා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ. ඒකේ එතකොට ජනාධිපති අපේක්ෂකෙක් වෙන්න ඕන මෙන්න කියලා තත්ත්වෙදී අනුර දිසානායක ජනාධිපතිතුමා දැන් ජනාධිපතිතුමා ඒවකට ජනාධිපති නෙමෙයි ඔහු අර ඉස්සරහ පෙළේ වාඩි වෙලා හිටියා ලංකාවේ දේශපාලන පක්ෂ ගණනාවක නායකයෝ. ඔහුගේ කතාවේදී ඔහු කිව්වා මට බලයක් තිබුණා නම් මේ ඉස්සරහ පෙළේ ඉන්න ඔක්කොම ඉන්නේ හිරේ කියලා. ඒකත් මම හිතන්නේ මේ ගොඩාක් මේ ජනතාව අතර ලොකු කතාවක් ආවා. මේ මෙයාට බලයක් දෙන්න ඕනේ මොකද මෙයා සියලු දේවල් වලට යුක්තිය ඉටු කරනවා කියලා පොරොන්දු වෙනවා. ඊට පස්සේ මැතිවරණ වේදිකාවල තාම බරපතල ලෙස මතුවෙච්ච කරුණු දෙකක් තියෙනවා. ඇත්තටම අපේ මැතිවරණ වේදිකාවේ දැන් ඔබ කිව්වට මේක අපි උස්සගෙන දුවනවා කියලා. ජනාධිපතිවරණේ මහ මැතිවරණේ දෙකේම අපේ පූර්ණ අවධානය අපේ සම්පූර්ණ අපේ කැම්පේන් එකේ 90%ක් තිබුණේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධ. ඒ කියන්නේ අපි දැන් ණය උගුලක හිර වෙලා ඉන්නවා මේකෙන් මිදෙන්නේ කොහොමද? ඒකට ජාත්‍යන්තර මූල්‍ය මුදලත් එක්ක යන වැඩසටහනට අපි විරුද්ධයි. ඒ නිසා මොකක්ද එක්සිට් IMF මොකක්ද විකල්ප ප්‍රෝග්‍රෑම්? අපි එක්සිට් IMF කියලා විකල්ප ප්‍රෝග්‍රෑම් එකකට අපි අපේ සම්පූර්ණ මහන්සිය දුවේ ඒකට ඇත්තට අපි මේව ගැන කතා කරෙත් නෑ. අපි කරුණු දෙකක්. පළවෙනි එක ඔය ආර්ථික කරුණ, දෙවෙනි එක තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ. වඩා ප්‍රජාතාන්ත්‍රික නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඔය දෙකට තමයි අපි බර තිබ්බේ. අපි මේව මුකුත් ගත්තේ නෑ. ඇත්තට මේව ගත්තේ මේ NPP එක. මේ මාතෘකා වේදිකාවල ගත්තේ NPP එක. මොකද වේදිකාවල පැහැදිලිව කිව්ව රෝහණ විජේවීර සහෝදරයා, උපතිස්ස ගමනායක සහෝදරයා ඒගොල්ලෝ මරපු අයට දනුවම් දෙන එක අපේ පළමු කර්තව්‍යය කියලා කිව්වා. යස හොරකම්. අර්ජුන් මහෙන්ද්‍රන කණෙන් ඇදගෙන එනවා කියලා සතිය. පොය දෙකක් ඇතුළත ඔක්කොම හොරු ටික අල්ලලා හිරේ දානවා. එතකොට ඒව කියනකොටත් අපි ඒක සම්බන්ධ ඔබට මතක නම් ඔය ටීවී සංවාදවල ඔක්කොම වෙද්දි අපේ ස්ථාවර තිබුණා ඔය එච්චර ලේසි නෑ කරන එක. මොකද මේ ඔය හොරු වල්ලන එකයි මිනිමරු වල්ලන එකයි ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා මේකට පොය මෙච්චරයි වගේ කියන එක
ප්‍රායෝගික නැහැ වගේ එක තමයි අපි හිතුවේ. අපි කිව්වේ ඊට වඩා වැදගත් එක තමයි මේ ආර්ථික අර්බුදයෙන් කොහොමද ගොඩ එන්නේ කියන එකට හැම දේශපාලන පක්ෂයක්ම ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කරන්න ජනතාව වැඩිපුර කැමති ප්‍රෝග්‍රෑම් එකේ යමු. ඒකනේ අපි කිව්වේ. හැබැයි ඊට පස්සේ දැන් මේ ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ නොවැම්බර් මාසේ 11 වෙනිදා අපේ පක්ෂ විදිහට ලිපියක් යවුවා ජනාධිපතිවරයාට. ඒක මාධ්‍යවලත් හැම එකෙම පළ වුණා. 60000 65000ම නෙවෙයි නම් අඩුම ගානේ අත්අඩංගුවේදී මරා දමනු ලැබූ නායකයෝ සම්බන්ධ. ඒ කියන්නේ නිශ්චිතව රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවේදී මිය ගියේ ආයුධ පෙන්නන නාටකමක් කරා තමයි ඔහුත් මිය ගියේ. ඒක අමතක කරන්න එපා. ආයුධ පෙන්නන අරන් ගියේ. ආයුධ පෙන්නන අරන් ගිහිල්ලා මැරුණා කියලා කිව්වේ. ඊට පස්සේ HP හිරස් සහෝදරයා ආයුධ පෙන්නන්න එක ගිහිල්ලා මැරුණා කියලා කිව්වේ. උපතිස්ස ගමනාක සහෝදරයත් එමය, සමන් පීසි සහෝදරයත් එමය, ශාන්ත බණ්ඩාර සහෝදරයත් එමය. මේ ඔක්කොමලා අත්අඩංගුවේදී ආයුධ පෙන්නන නාටකමක් ඇතුලේ මරා දමනු ලැබුවා අය. අපි කිව්වා අවම වශයෙන් දේශපාලන මණ්ඩලයේ සමාජිකයන්ව අත්අඩංගුවේදී මියගිය විදිහ සම්බන්ධ මහාම විමර්ශනයක් කරන්න මැතිවරණයේ පොරොන්දු ඉටු කළා කියලා. අපිට මේ අල්ජසීරා කතාවක් තිබෙන්නේ නැහැ. ඊට අමතරව ඔබට මතක නම් අපි අර මාතලේ විජය විද්‍යාලයේ සමූහ මිනිවල මතුවෙච්ච වෙලාවේ ඒකට අපි බරපතල ලෙස අරගෙන කරමින් හිටියා. ඇත්තටම අපි මේ මාතලේ විජය විද්‍යාලයේ වැඩකාගාරයේදී මරා දමන්නට ඇත්තයි කියලා සැක කෙරෙන අයගේ ඥාතීන්ගේ බ්ලඩ් සැම්පල්ස් ගිහිල්ලා රජයට බාර දුන්නා ඒකට. යහපාලන ආණ්ඩුව තිබුණේ. ඒ බාර දුන්නා DNA චෙක් කරලා බලන්න ඇටකටුවලයි මේකේ අපි ඥාතීන් ඉන්නවා කියලා. නමුත් ඒව මොකක්වත් උනේ නැහැ. එතකොට අපි අපේ මේ සටන මේකක් මේ හදිසිය අල්ජසීරා නිසා අල්ලගත්ත එකක් නෙමෙයි. අපි දීර්ඝකාලීනව අපි මේකට ෆයිට් කරමින් හිටියා. උතුරේ දකුණෙත් වෙච්ච දේවල්. එතකොට දැන් අල්ජසීරා එකත් එක්ක ආවන ඉස්සරහට මේ බටලන්ත කොමිෂන් වාර්තාව. ඒ බටලන්ත කොමිෂන් වාර්තාව සම්බන්ධ අපි කිව්වේ මේක ගැන දැන් මේක ඉස්සරහට ඇවිල්ලා තියෙන නිසා ඉතුරු ඒවා ගැන වගේම මේක ගැන නිශ්චිත විමර්ශන සහ ඒක සම්බන්ධ යම් දේශපාලන වශයෙන් යුක්තිය ඉටු කිරීමක් අවශ්‍යයි. ඒක තමයි අපි මූලිකව මැදිහත් වුණේ එතන. මොකද අර සාමාන්‍ය අපි කියන්නේ සංක්‍රාන්තික යුක්තිය කියලා කියනවනේ. ඒක අර මේ කියන්නේ මෙහෙමනේ දැන් මැරිච්ච අයට කොහොමද සාධාරණයක් ඉටු කරන්නේ? ඒක හරි ප්‍රශ්නයක් නේ දැන්. ඒගොල්ලෝ මැරිලා අවුරුදු 20 25 30 සමහරට ඊටත් වඩා කල් ගිහිල්ලා. එතකොට මැරුණු අයට යුක්තිය ඉටු කරන්නේ කොහොමද කියන එකේදී සාමාන්‍ය කරුණු හතරක් සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි සිද්ධ වුණේ මොකක්ද කියලා සත්‍ය හෙළිදරව් කිරීම. දෙවෙනි එක තමයි යම් ආකාරයක හානි පූරණයක් සඳහා රජය මැදිහත් වීම. ඒක සමහරට වන්දි ගෙවීමක් වෙන්න පුළුවන්. ඒක සමහර විට අර මානසික තත්ත්වයන් එයාගේ ඥාතීන්ගේ මානසිකත්වය හදන්න මැදිහත් වීමක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අපි පවුලේ උපයපු කෙනා මිය ගිහිල්ලා නම් ඒ පවුල සඳහා යම් ආකාරයක ආර්ථික රැකවරණයක් සපයන එකක් වෙන්න පුළුවන්. කුමන ආකාරයකින් හානි පූරණය. තුන්වෙනි එක තමයි චූදිතයන්ට විමර්ශන පවත්වලා දඬුවම් දීම. හතරවෙනි එක තමයි මෙවැනි දෙයක් නැවත අනාගතයේදී සිදු නොවීම සඳහා පියවර ගැනීම. එතකොට අර තුන සම්බන්ධයි හතරවෙනි එකට. කියන්නේ අනාගතයේදී මෙවැනි දෙයක් සිදුවීම වළක්වන්න නම් යම් ව්‍යුහයන් ශක්තිමත් කරනවා වගේම සිද්ධ වුණු දේ ගැන සත්‍ය සාකච්ඡා කරලා සමාජ සංවාදයක් හදන එකයි මේ පිළිබඳ දඬුවම් දීමයි කියන එක වැදගත්. මම ඔබට එක උදාහරණයක් මේක කියන්නම්. දැන් අර පොලිස් අත්අඩංගුවේදී මිය ගියානේ තරුණියෝ දෙන්නෙක් දැන් සති එකමාරකට දෙකකට කලින්. ඒකට ඔවුන් දෙදෙනා මම දැකපු වීඩියෝ අනුව ඔවුන් දෙදෙනාට කිසිම හැකියාවක් තිබ්බේ නැහැ පොලිසියට වෙඩි තැබීමක් වගේ එකක් කරන්න. ගහලා හෙම්බත් කරලා තිබුණේ අඩුම ගානේ. අර මම එක වීඩියෝ එකක් දැක්කා මේ ඔළුව උස්ස ගන්නවත් නැහැ. මේ වීඩියෝ එකට කැමරා එකට ඔළුව උස්සන්නේ පොලිස් නිලධාරියෙක්. ඊට පස්සේ මේක ඇත්ත වීඩියෝ එකක් අරක නම් මම හිතනවා ඇත්ත වීඩියෝ එකක් කියලා. මම ඊට පස්සේ දැක්ක මේ WhatsApp වල හුමාරු වුණ වීඩියෝ එකක් අර ඒ මියගිය අයගේ බොඩිස් තියෙන වීඩියෝ එකක්. ඒක ඇත්තද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ වීඩියෝ එක ඇත්ත නම් ඒකේ නිශ්චිතව වෙඩි තියලා තිබුණේ ඔළුවට මෙතෙන්ද වෙඩි තියලා තිබුණේ මේ තුවක්කුව ලං කරලා. ඒ නිසා මේ ගැටුමකදී ඈත ඉඳලා වෙඩි තැබීමක් නෙමෙයි කියලා ඒ බොඩි එක දැක්කට පස්සේ පැහැදිලි. ඒක ඇත්ත නම් මම දන්නේ නැහැ හැබැයි. හරිද මොකද සමාජ මාධ්‍යවල එක බොරු වීඩියෝස් උත් වෙනවනේ ඇත්තද දන්නේ නැහැ. හැබැයි පොලිසිය කිව්වෙත් නැහැ ඒක බොරු කියලා. එතකොට දැන් මේකට මොකද කරන්නේ? හරිද? දැන් මේවා දැන් අපි හිතන්නේ අපි කල්පනා කරනවා හරි අනාගතයේදී එවැනි සිදුවීම වැළැක්විය යුතුයි. පොලිසියට බෑ වෙඩි තියන්නේ කාධිකරණයකින් හරි මොකකින් හරි තමයි ඒගොල්ලන්ට අදාළ තීරණ ගන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා කියලා. මොකද කරන්නේ කියලා ගනිද්දී ඒකේ හරි ප්‍රමුඛම කාර්යයක් නේද? මේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ తాවකාලික වැඩතහනමක් කරලා විමර්ශනයක් කරලා ඔවුන් වැරදිකාරව වෙනවා නම් ඔවුන්ට අදාළ දඬුවමක් දෙන එක ඉස්සරහට එහෙම ඒවා කරන්න නිලධාරීන් පැකිලෙන්න හේතුවක් වෙනවා.
ඒ නිසා තමයි මේ චූදිතයන්ට දඬුවම් දීම කියන එක වැදගත් වෙන්නේ. එහෙම නැතුව අර ලේයට ලේ දත්තට පලි ගන්න ඕන එහෙම එකක් නෙමෙයි. දැන් අපි ඇත්තට කියන තැන්වලත් අපි කිව්වේ මේ ඉතින් අපිත් නියෝජනය කරපු දේශපාලන ව්‍යාපාරයේ ඉතින් දසදහස් ගාණක් මැරිලා තියෙනවා. දැන් ඒක මේ අපිට මේ හැඟුම්බරව මේවට පලි ගන්නවා මරාගෙන මරනවා කියන කතාවක් නැහැ. අපි කියන්නේ මෙහෙම සිද්ධි නැවත ඉස්සරහට සිදු නොවෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන සාකච්ඡාවක් තමයි අපිට මූලික වශයෙන් තිබුණේ. මම හිතන්නේ අපි හැමෝගෙම බලාපොරොත්තු සහ අපි බලාපොරොත්තු වෙන්නේ තේදීම තමයි මේ පුදු කියපු කාරණේම තමයි මේ සිදුවීම් නැවත නොවෙන්න පළග බලා ගැනීමට නම් අනිවාර්යයෙන්ම සිමී වගේ සිදුවීම්කට දඩුවම් ලබා දීම නම් සිදුවිය යුතුයි. මම හිතන්නේ අපි අපේ කතා බහ ඉදිරියට ගෙන යන්න මම කැමති මේ කලඳුවත් සම්බන්ධ කරගෙන අපේ මිත්‍රයා නීතිඥ කලඳු අංජනව මම හිතන්නේ ඔබටත් ප්‍රශ්න ඇති මේ කිබ පූර්විකාවෙන් එතනින් එහාට අපේ මොකද අපිට තියෙන අතර මම නැවතත් මතක් කරන්නම් මෙතන තියෙන විශේෂත්වය ගැන. මොකද අපි මේ අහන්නේ මේ තරුණ පරම්පරාවට තියෙන ප්‍රශ්නය. මොකද මේ සිදුවීම් ගැන අපි දන්නේ නැහැ. අපි දන්නේ වැඩිහිටි පරම්පරාව අපිට කියපු දේවල්. ඉතින් ඒවත් එක්ක අපිට දැනෙන මේ මොහොතේ ප්‍රශ්න තමයි අපි ඔබ දෙපළගෙන් ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ විශේෂයෙන් මම පොඩි මතක් කිරීමකුත් කරන්න මේක අපි මේ වටලන්ද වාර්තාව සම්බන්ධයෙන් කතා කරන අවසාන දවස හෝ පළවෙනි දවස වුණාට අවසාන දවස අද නෙමෙයි. අපි මේ වගේ දිගින් දිගටම තව ජනසිතාන් කීපයකින්ම මේ පිළිබඳව කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා කියන පොඩි මතක් කිරීමත් එක්ක මම කලින්දුට යමු වෙනවා. මිලින්ද මගෙන් පළවෙනි ප්‍රශ්නයම වෙන්නේ ඔබට. මෙහෙමයි මිලින්ද දැන් අපි අහලා තියෙන දෙයක් තමයි 17 වසරක ශාපේ ඉවර කළා තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටවන්නේ. එතකොට ඒ එක්තරා ආකාරයක ඔබේ කඳවුරක් තමයි ඒ අවස්ථාවේ බලයට එන්නේ. ඊට පස්සේ අවුරුදු මෙතන 20කට ආසන්න කාලයක් ඔබ බලය හෙඹෙව්වා. එතකොට ඒ බලයට එන්න මේ සූර්යකන්ද සමූහ මිනිවල් ඊට පස්සේ මේ මටලන්ද ගැන කතා කරපු මේ හැම දෙයක්ම හේතු වුණා. ඒ අවස්ථාවේ ජවිපේ එහෙම දේශපාලනිකව ශක්තිමත් තත්වයක තිබ්බේ නැහැ. අපි දන්නවා ඔබේ ප්‍රධානම නායකයාගෙන් මහින්ද රාජපක්ෂ අපි අහලා තිනවා මහාධිකරණවල හම්බන්තොට මහාධිකරණවල මේ තරුණයන් වෙනුවෙන් පෙනී හිටියා කියලා. සහ ඔහු ජාත්‍යන්තරයට පවා යන්න උත්සාහ කරලා තිනවා මේ කියන කාරණා දැනුවත් කරන්න. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව පවා තියෙනවා. එහෙම කඳවුරක ඉඳන් ඔබ කියනවා මේ වාර්තා ගැන කතා කරනකොට ඒක පටලවන්න උත්සාහ කරනවා උතුරේ වෙච්ච ජනසංහාරයක් ඔප්පු කිරීම සම්බන්ධයෙන්. මොකද ඒ වෙනකොට ඔබේ කඳවුර හිටියේ මේක ඔප්පු කරන්න පුළුවන් සහ මෙහෙම අපරාධයක් සිද්ධ වුණා. මේක සම්බන්ධයෙන් දඩුවම් දෙන්න ඕනේ කියන තැන ස්ථාවරේ ඉඳන් තමයි ඔබ දිගින් දිගටම පෙනී හිටියේ. රනිල් ගැන කතා කරපු හැම අවස්ථාවකම ඔබේ කඳුර ඒ විදිහට පෙනී හිටියා. දැන් ඔබට සාධාරණ අයිතියක් තියෙනවද? අපි අනිත් පැත්තටම සංහාරයක් සිද්ධ වුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන් තාමත් ඒ જાතියේ වාර්තාවක් ඉවර කරලා නැහැ ලංකාව. ඒ જાතියේ සාක්ෂි ඉදිරිපත් කරපු වාර්තාවක් ඉදිරිපත් කළා නැහැ. එතකොට ඒ වගේ වාර්තා දෙකක් පටල ගන්න පුළුවන්ද? මිලින්ද මේක ඔබේ කඳවුර බේරගන්න රනිල් ආපු නිසාද මේක ගේන්නේ? මොකද ඔබ දිගින් දිගටම ඔබේ කඳවුර පෙනී හිටපු දෙයක් නිසා මම මේ කියන්නේ. මම එකක් තමයි මේකේ මට වඩා මම හිතනවා පොදුවට තේරෙන්නේ කියලා මේකේ නීතිමය පසුබිමේ ඉන්න මම පොදුවට තේරෙනවා මේකේ නීති පසුබිම කතා කරන්න කියලා ජනාධිපති කොමිෂන් වාර්තාවල නීතිමය පසුබිම මොකක්ද කියලා ඔබත් නීතිඥයෙක් මගේ අවබෝධය අනුව මේ ජනාධිපති කොමිෂන් වාර්තාවල කරන්න පුළුවන් උපරිම දේ නිර්දේශ දෙන එක විතරයි. එහෙම නැත්නම් ඒකට ඒ වාර්තාව පදනම් කරගෙන ලොකුවට කරන්න පුළුවන් දෙයක් නෑ කියන එක. ඒතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මට මම මේ වෙලාවේ මේ ඒ කාලේ කරපු වාර්තා ගැන අපේ කවුරු හරි පරණ දේශපාලඥයන් අහපුවාම මට කිව්වා මේක මිලින්ද අන්තිමට කොමිෂන් වාර්තා කියන එක විහිළුවක් බවට පත් වෙන තරමටම චන්ද්‍රිකා කොමිෂන් ජනාධිපති කොමිෂන් දැම්මා. අන්තිමට මිනිස්සුන්ට ජනාධිපති කොමිෂන් දානවා කිව්වම hina යන තරමට ජනාධිපති කොමිෂන් චන්ද්‍රිකා දැම්මා කියලා. දාලා ඒ කොමිෂන් වාර්තාතේ තියාගෙන චන්ද්‍රිකාලා රනිල් එක්ක දේශපාලනය කරා කියලා. එතකොට එතනින් පස්සේ ආපු කිසිම දේශපාලන කඳවුරකට චන්ද්‍රිකා වේවා මහින්ද රාජපක්ෂ වේවා රනිල් සමග ගනුදෙනු කිරීම සඳහා තිබ්බ රනිල් එක්ක නෙමෙයි මම කියන්නේ ඔපොසිෂන් එකත් එක්ක ගනුදෙනු කරන්න තිබ්බ ටූල්ස් වලින් එක ටූල් එකක් වෙන්නද මේ ජනාධිපති කොමිෂන් වාර්තා. දැන් මගේ සංවාදේ මගේ එළඹුම මේ මම කියවනේ මේක මගේ එක අදහසක් කියලා. මගේ තව අදහසක් තියෙනවා මේක සම්බන්ධයෙන්. මම මේ සම්බන්ධයෙන් ලියපු දීර්ඝ ලිපියක මගේ අවසාන ඡේදය තමයි මම පටන් ගත්තේ කිව්වේ. මම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මගේ තියෙන අවබෝධයෙන් තමයි ඒක කියන්නේ. හැබැයි මගේ ලෝකල් අදහස මේක සම්බන්ධයෙන් මම දිගටම කියපු වෙන එකක් තියෙනවා ඒක කියන්නම් දැන්. ඒ තමයි මම මේක ගොඩක් කාලෙ තිස්සේ කියලා දෙනවා මේ බටරන්ද වාර්තාවට කලින් ඔය ලිබරල් පොලිටික්ස් ගැන හොඳ ස්කූල් එකක් තියෙනවා ජර්මනියේ. මම ඒකේ ශිෂ්‍යත්වයක් හම්බෙලා ඒක ඉගෙන ගන්න ගියාම මම යන්න කලින් සර්ච් කරා ජර්මනිය ගියාම මොනවද අනිවාර්යෙන් බලන්න ඕන කියලා. එතකොට මොන
මේක ගැහුවා ජර්මනි ගියාම අනිවාර්යෙන් බලන්න කියන්නේ මොකක් කියලාද හිතන්නේ? වදකාගාරනේ. ආසි වදකාගාරයකට යන්න ඕනේ. ඒකට මියුනික් වල තියෙන ලොකුම වදකාගාරයක තමයි පළවෙනි ලොකුම වදකාගාර විදිහට පිළිගන්නේ. මම ඒකේ ට්‍රිප් එකක් ගියා. ඒ ට්‍රිප් එකේදී වැඩියෙන්ම හම්බෙන්නේ ජර්මනියේ ඉස්කෝලේ ළමයි. ඒ ළමයි වෙක්කන් ඇවිල්ලා තියෙන පන්තියේ ටීචර්. ඒතකොට මට පේනවා අර ඒ පොත් තියාගෙන දැන් මේක ක්ලාස් එකක්. වදකාගාරෙන් ගාරට එක්ක යනවා ළමයිව. ඊට පස්සේ මම මේක ඇහුවා. කිව්වා මේ අධ්‍යාපන ක්‍රමයේ අධ්‍යාපනයේ තියෙන වැදගත්ම අංගයක් තමයි ජර්මනියේ. තමන්ගේ මුතුන් මිත්තෝ කරපු හපංකම් පෙන්නන එක. කොහොමද තමන්ගේ සීයලා මිනිස්සු මැරුවේ, ප්‍රචණ්ඩත්වය භාවිතා කරේ, කොහොමද මෙච්චර ක්‍රූර වුණේ, මොන වගේ වද හිංසාද පැමිණුවේ, අනේකාට සැලකුවේ කොහොමද කියලා මේ අවුරුදු 10 11 සේරම පොඩි උන්ට පෙන්නනවා විස්තර කර. ඇයි එහෙම පෙන්නන්නේ? උන් එහෙම කරන්නද? උන් එහෙම නොකරන්නනේ. මොකද ජර්මනියේ තිබ්බ එක වැදගත් සිද්ධියක් තමයි සෙකන්ඩ් වර්ල්ඩ් වෝර් එකෙන් පස්සේ අපි කොහොමද නැවත වරක් මෙවැනි සිදුවීමකට නොයන්නේ. එසේ වීම සඳහා කළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවද කියන එක. ඒක ඉතාම වැදගත් එයාලගේ දේශපාලන සංවාදය ඇතුලේ. ඒ හින්දා ඒගොල්ලෝ තීරණය කරා අපි මේක කතා කරන්න ඕන. මේ ගැන මනස්තාපය නේද ඒ වචනේ. පශ්චාත්තාපය මනස්තාපයට පත් වෙන්න ඕන. ඒ සඳහා ඉඩක් දෙන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඒගොල්ලෝ මේකට ඉඩක් දුන්නා. මනස්තාපය වෙන්න කියලා. වෙන්න හැමෝම ග්‍රීව් කරන්න. අපි එහෙම ඉඩක් දුන්නේ නැහැ. අපි කවදාවත් එහෙම ඉඩක් දීලා තිබ්බේ නැහැ. ඒ නිසා අපේ සමාජය 71 වෙන්න පුළුවන්. 83 දෙමළ ජනතාව පාදක කරගෙන වෙන්න පුළුවන්. 88 89 දකුණේ තරුණයෝ පාදක කරගෙන වෙන්න පුළුවන්. 2009 නැවත වරක් අවිගත්ත දෙමළ තරුණයෝ පාදක කරගෙන වෙන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම අපි ඊටාම වයලන්ට් සමාජයක් through violence යුගයක් through ගිහිලා තියෙන නේෂන් එකක්. හැබැයි ජර්මනියයි අපි අතර වෙනස තමයි අන්න ඒ මේ violent ඊරා එක. එහෙම නැත්නම් ඒ ක්‍රූරිරු සිදුවීම් මාලාව පිළිබඳව මනස්තාපයක්, ඒ පිළිබඳ පශ්චාත්තාපයක්, ඒ සම්බන්ධයෙන් දුක් වෙන්න ඉඩක් අපේ සමාජය කවදාවත් ඉවර කරලා දෙන්න තිබිලේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ ක්‍රූරකම් කොච්චර ක්‍රූරද කියනවා නම් සමහර අර නරකම සිදුවීම් අපි ජීවිතෙන් අමතක කරන්නේ. ඒ කියන්නේ කතා නොකර ඉන්නේ. ඔය ලව් අෆෙයර්ස් එම කඩුනාම. ඒ වගේ මේ සිදුවීම් කොච්චර ක්‍රූරද කියනවා නම් ඊට සම්බන්ධ අය පවා, ඉන් දුක් විඳපු අය පවා ඒක ඕනේ නෑ. ඒක ගැන කතා කරන්න ඕනේ නෑ කියලා එක ඩිලීට් කරලා තියෙනවා මෙමරි එකෙන්. ඒක අමතක කරලා දාලා තියෙනවා. මම හිතනවා අපේ සමාජය දැන් මේකේ නූතනම සිදුවීම තියෙන 2009 වල නෙමෙයි මේ ලෝකේ ලොකුම සංවාදය තියෙන අපේ 2009 සම්බන්ධෙන්නේ. හැබැයි මං කියන්නේ 88 89 වේවා 71 දැන් මතක ඇත්තේ 88 89 විතර වෙන්න ඇත්තනේ. දැන් ඒ ජෙනරේෂන් එකත් මෙතනින් ඉවර වෙනවා. මේ පිළිබඳව සංවාදයක් සාකච්ඡාවක් නැත්තම් මේ පිළිබඳ පශ්චාත් ඒ කියන්නේ ලෝකල් මෙකැනිසම් එකක් අපි ළඟ නැත්තම් අපිට එහෙම දුක් වෙන්න ඉඩක් නැත්තම් ඒ පිළිබඳව එකිනෙකාගෙන් සමාව ගන්න දුක් වෙන්න අපි ඉඩක් දෙන්නේ නැත්තම් මං හිතන්නේ අපිට නැවත වරක් තව දශකයකින් දෙකකින් අද අපි සාකච්ඡා කරා කියලා මතක තියාගන්න අපේ සමාජයේ නැවත වරක් මේ වගේ දරුණු රුදුරු වකවානුවක් කරා යන එක අපිට නවත්ත ගන්න පුළුවන් කියලා. අපේ සමාජය ඇතුලේ තියෙන මේ වයලන්ට් නේචර් එක ඒක හැම මිනිස්සෙක් තුළම තියෙනවා. අපි මේක නවත්තගෙන ඉන්නේ අපේ එහෙම පන්සල් එහෙම ගොඩා ගියා කියලා මේකේ උන්ට ලොකු වෙනසක් වෙලත් නෑනේ. ඔව් දැන් මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න මම කියන කතාව දැන් ඔය කියන එකත් එක දැන් අපිට මේ යන විදිහට ගත්තාම මේක ගැන පශ්චාත්තාපය වෙලා හෝ එහෙම වෙලා විතරක් ප්‍රමාණවත්. ඇත්තට මේ දේවල් වලට දඬුවම් එතකොට ලැබෙන්න අවශ්‍යතාවයක් නැද්ද? මොකද මට තේරෙච්ච විදිහට මේ අංජන අහපු ප්‍රශ්නෙට ඔබ තාම හරි පිළිතුරක් ලැබුණේ නැත්නම් ඇත්තටම මම මේක හරි ලොකුවට ජර්මන් සිද්ධිය අධ්‍යයනය කරපු නිසා ජර්මනිය දඬුවම් දුන්නා. ලොකු නාසි නිලධාරීන් සියලුම දෙනාව ප්‍රසිද්ධියේ නඩු අහලා දඬුවම් දුන්නා. සමහරුන්ව ආජන්ටිනාවට ගිහිල්ලා අරන් ආවා. උස්සන් ආවා. ඒ කියන්නේ දුර ගියා එක්කන් එන්න. මොකද එහෙම නැතුව මේක විසඳන්න මොකද මිනිස්සුන්ට දුක් වෙන අයට දුක් වෙන්න ඉඩ දෙීමේ කොටසක් නේ ඒක. ඔබට සාධාරණ ජස්ටිස් එකක් ඉටු වුණා කියලා පෙන්වන්න ඉපැයි. ජස්ටිස් එකක් ඉටු වුණා කියලා පෙන්වන්න ඕනේ. ඒ පෙන්වීම සඳහා.
ඒගොල්ලෝ ඒ ඉඩ දුන්නා. ඒතකොට නමුත් මගේ අදහස ඔය දඬුවම් දීම කියන එක සම්බන්ධයෙන් මගේ අදහස ඒ කියන්නේ ඒ දැන් මේවා දිහා බලපම කාට දඬුවම් දෙන්න පුළුවන්ද බැරි වේද මිනි මරුව කොහෙද ඉන්නේ ඒක අර මේ අර පොයි දෙකෙන් මේක විසදෙනවා වගේ කතන්දරයක් වෙයි කියලා බය හින්දා මම ඒක ගැන වැඩි කතා කරන්නේ නැත්තේ දඬුවම් දෙන එක නීතියේ ක්‍රියාවලිය තුල සිදුවිය යුතු දෙයක්. නමුත් මට වැදගත් ඊට වඩා අපේ සීයලා අපේ උඩ පරම්පරාවේ අයියලා ගිය මේ ඉතාම රුධිරු දේශපාලන සමාජය පිළිබඳ ඉගැන්වීමක් ඇත්ත කතාබහක් ඒ පිළිබඳ සංවාදයක් මොකක්ද වුණේ කියන එක ඒ පිළිබඳ ඕපන් සාකච්ඡාවක් එහෙම දෙයක් සිද්ධ වෙ යුතුයි කියලා මම අපේ සමාජය හිතනවා. මම හිතනවා 90 ඒ කියන්නේ ඒකට ග්‍රේට් ඔපචුනිටි එක 94 හම්බෙලා තිබ්බ චන්ද්‍රිකාලට. 94 නේ හොඳම ඔපචුනිටි එක. ඒකට 94 ඒ ඔපචුනිටි එකත් half baked නේ. නේද? ඒක බාගෙට නුයලා තිබ්බේ. මෙතනින් තව එක පියවරවල් දෙකක් තුනක් ඉස්සරහට යන්න තිබ්බේ. නේද? දැන් එතකොට ඊළඟට මේවා සම්බන්ධෙනුත් පැති දෙකක් තියෙනවනේ. දැන් අර සමහර පොත්පත් කියවද්දි තමයි තේරෙන්නේ එකක් කැරලිකරුවන්ගේ කතාව. අනිත් එක කැරැල්ල මර්ධනය කිරීම සඳහා රාජ්‍යයේ මැදිහත් වීම. එතකොට ඒ රාජ්‍යයේ සමහර නිලධාරීන් මැදිහත් වෙලා තිබෙන්නේ ඔවුන්ට හුදෙක්ම මේ කැරලිකරුවන් ඝාතනය කිරීම සඳහා තියෙන උවමනාවකට නෙමෙයි. ඒක තමයි ඩියුටි එක. ඒක තමයි රාජකාරිය. ඒක තමයි ඕඩර් එක. නේ? ඒක කියන්නේ හරිම ව්‍යාකූල සමාජයක් නේ ඒක. එහෙනම් මම හිතන්නේ වැදගත්ම දේ එවැනි ව්‍යාකූල සමාජයක් නිර්මාණය වුණාම අපි වයලන්ට් වෙන එක නවත්ත ගන්න කොහොමද? අපි වයලන්ට් උනේ ඇයි? කොහොමද අපේ සමාජයේ මෙච්චර බනහන බන කියපු රටක් 75000ක් විතර කොල්ලෝ කෙල්ලෝ අර මහවත්ත කියන ප්‍රදේශයේ 157ක් දවස් දෙකක් ඇතුළත මරලා තියෙනවා. ඒ කියන්නේ 157ක් දවස් දෙකක් ඇතුළත මරනවා කියන්නේ ජෙනොසයිඩ් එකක්. ගමම හිතන්න ඒ කියන්නේ ඒ ගැන සංවාදයක්වත් නැති සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මං කියන්නේ මේක අතිශය වැදගත් ඉඩකඩක් අපිට නිර්මාණය කරලා දෙනවා මේ බටලන්ද ගැන. මම මේ සාකච්ඡාවට එන්න කියපුවක මං කිව්වේ ඒකයි. බටලන්ද යනු මට නම් තවදුරටත් හුදෙක්ම බටලන්ද පිළිබඳ සංවාදයක් නෙමෙයි. ලංකාවේ දේශපාලන දේහේ හැසිරීම පසුගිය දශක කීපය තුළ කොච්තරම් වයලන්ට් විදියට, ක්‍රූර විදියට, අමානුෂික විදියට අපේ සමාජයේම අපේ අයට අපේ තරුණයන්ට සැලකුවද කියන එක පිළිබඳව නැවත වරක් සාකච්ඡා කරන්න, පශ්චාත්තාප වෙන්න, එසේ නොවන්නේ නොවී තිබීමට අපි දේශපාලනික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? සමාජයක් විසින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා සාකච්ඡා කිරීම සඳහා ලොකු ඉඩක් ඉවර වෙලා තියෙනවා. ඒක ලොකු දෙයක්. මම හිතන්නේ දැන් ඔය මිලින්ද මතු කරපු කාරණයක්ම තියෙනවානේ. දැන් මේක එක කාර්යයක එක පිරිසක් විසින්ම සම්පූර්ණයෙන්ම කරගත දෙයක්. ඒක නොවිය යුතුයි කියන තැනද. හැබැයි දැන් මම පුබුදුගෙන් අහන්න කැමති ඕකම ප්‍රශ්නයක් කරලා දැන් අපි දන්නවා මේ දැන් බටලන්ද කොමිසම වාර්තාව එළියට එනවත් එක්කම නැවත වතාවක් අර අපි අර ජනාධිපතිවරණයට නැත්නම් මහමැතිවරණයට පොඩ්ඩක් අමතක කරලා දාපු 88 89 විශ්නය ගැන නැවත මිනිසුන් කතා කරන්න පෙළඹෙනවා. මෙන්න මේක කොයිතරම් දුරට මේ පවතින ආණ්ඩුව ඇතුලේ තියෙන JVP එකට කොයිතරම් දුරට බලපෑමක් එල්ල වෙන්න පුළුවන්ද? ඒක නිකන් එක විදිහට නිකන් මේක දැන් ඔවුන් විසින්ම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම කොයි විදිහට මේ නිකන් අර අපි කියන්නේ බූමරංගයක් වගේ එකක් නේද? ඇත්තටම වෙන්න ඉඩ නැද්ද ඇත්තටම? ඔව් මෙහෙමනේ මේ කියන්නේ දැන් මිලින්ද කියපේකෙම පටන් ගත්තොත් කියන්නේ මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ දෙකක් තියෙනවා කරුණු මූලික වශයෙන්. ඒ කියන්නේ එකක් තමයි සමාජීය හෘද සාක්ෂිය අවදි කරවන්නේ කෙසේද? එතකොට තමයි අපිට ඒ කියන්නේ අපි මොකක් හරි පැත්තකට ආත්මීය වෙන්නේ නැතුව සිද්ධියක් වෙලා තියෙනවා. එතකොට මේ සිද්ධියේදී අපි හැමෝම හැසිරිච්ච විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉදිරියේදී එහෙම නොකළ යුතුයි කියන හෘද සාක්ෂිය අවදි කර ගැනීම කියන එක පැත්තක තියෙනවා. තව පැත්තක තියෙනවා මේක සාමාන්‍යයෙන් කියන්නේ අර ඉංග්‍රීසි භාෂාවෙන් කියන ඉම්පියුනිටි කියලා. ඒ කියන්නේ වරදක් කරලා ගැලවෙන්න හැකියාවක් තියෙනවා කියන අදහස සමාජයේ තහවුරු නොකර සිටීම. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඕන වරදක් කරලා එයාට බලය තියෙනවා නම් එයාට ආරක්ෂා වෙන්න පුළුවන් කියන එක නෝ. ඒක නිසා තමයි මර මෑතකදී අපි දැක්කා මේ හිටපු පිලිපීන ජනාධිපති ඩුටාටේව අත්අඩංගුවට ගන්නවා. මොකද ඒක වෙන්නේ වසර ගාණක් ගිහිල්ලා තියෙනවා. නමුත් මේ මද්ද්‍රව්‍ය තුරන් කිරීමේ යුද්ධය කියන එකේදී ඔහු වැඩ කරපු විදිහ විශේෂයෙන් පුංචි ළමයි
අවුරුදු 15ට අඩු ළමයි 1000 ගණක් මැරුවා කියලා චෝදනා තියෙනවා. එතකොට මේවා සම්බන්ධ යම් යුක්තියක් ඉටු විය යුතුයි. ඒක සඳහා ඔහු අත්අඩංගුවට අරගෙන විමර්ශන පැවැත්වීම. ඒකට ඒ කියන්නේ ඩුටාට ඒවා හැම ගහලා මේක විසඳනවා කියන එකට වඩා මේ මුළු ක්‍රියාවලියක් සම්බන්ධ සාකච්ඡාවක් අවශ්‍යයි. එතකොට ඕක චිලියේදී මේ ෆිනෝචේ ඔගස්ටෝ ෆිනෝචේ විශාල සමූල ඝාතනයක් කරාට පස්සේ ඔහුට වයස අවුරුදු 90 විතර තමයි ඔහුට නඩු පැවරුවේ. එතකල් බැරි වුණා. හැබැයි ඔහුට නඩු පවරනක නඩුව විභාග කරන්න කලින් ඔහු මිය යනවා කියලා නිශ්චිතව තියෙද්දි අයි ඔහුට නඩු පැවරුවේ. නඩු පැවරුවේ සමාජයට ලෝකෙට සංවාදයක් යන්න ඕනේ. මහා දවන්ත සමූල ඝාතනය කරලා එහිම බේරෙන්න බෑ. ඒවා කවදා හරි ඒගොල්ලන්ට මේකදී නීතිය ඉස්සරහට යන්න වෙනවා කියලා. ඔන්න ඕකනේ මේකේ කතාව. ඒකට දැන් මෙතන අර ඔබ කලින් අහපු නිසා මේ මම අරකට දෙවෙනියට එන්නම්. දැන් නීතියේදී ගත්තොත් මේ කමිෂන් සභාව සාමාන්‍ය කමිෂන් සභාව පිහිටුවන නීති දෙකක් තියෙනවා ලංකාවේ. එකක් තමයි ඔබ දන්න ඇති නීතිඥ නිසා 1948 අංක 17 විශේෂ විමර්ශන කොමිෂන් සභාව පනත තියෙනවා. ඊට පස්සේ 1978 අංක 7 ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව පනත තියෙනවා. එතකොට ප්‍රජා අයිතිය හවුසු කිරීමක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය තියෙන්නේ 1978 අංක 7 දරන පනතට. ඒක නෑ 48 පනතට. ජේ.ආර් ඕක ඇතුල් කරන්නේ නැත්තේ මේ සිරිමාව බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය හවුසු කරන් තමයි. නමුත් ඒකේ තමයි බලය දීලා තියෙන්නේ. ඒකට ඒකට අනුව පනතේ 9 වෙනි වගන්තියට අනුව කමිෂන් එකකට පුළුවන් නිර්දේශ කරන්න අහවලාගේ ප්‍රජා අයිතිය හවුසු කරන්න කියලා. ඒ නිර්දේශ කළාට පස්සේ ඒක ගැසට් කරන්න ඕනේ. නිර්දේශය ගැසට් කරන්න ඕනේ. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ගන්න ඕනේ. එතනින් පස්සේ ව්‍යවස්ථාවේ 81 වගන්තියේ බලය පවරලා තියෙනවා ජනාධිපතිවරයාට යම් කෙනෙකුගේ ප්‍රජා අයිතිය හවුසු කිරීම සඳහා තීරණය ගන්න. ඕකනේ පෙළ. නමුත් 48 අංක 17 පනතෙන් හදන කමිෂන් වලට එවැනි බලයක් නැහැ. ඒකට චන්ද්‍රිකා මේ කමිෂන් එක හදලා තියෙන්නේ ඇත්තටම අලුතෙන්ම සම්මත කළ තිබුණ 78 පනතෙන් නෙමෙයි පරණ 48 පනතෙන්. මේ දඬුවම් දීමේ බලයක් නැති ප්‍රජායිතියට පවා නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලයක් නැති කමිෂන් එකකින් තමයි හදලා තියෙන්නේ. ඒකට හරි නිශ්චිතයි. ඒ නිසා චන්ද්‍රිකාට ඕන උනේ මේවා සම්බන්ධ යම් යුක්තිය ඉටු කිරීමක් සඳහා මැදිහත් වෙන්න නෙමෙයි. පොඩි කෑල්ලක් දාලා පොත අතේ තියාගෙන රනිල්ව කන්ට්‍රෝල් කරගන්න. ඇත්තටම මේක අපි විවෘතව කිව්වොත් එහෙම 1999 ජනාධිපතිවරණයේදී රනිල්ට විරුද්ධව තුරුම්පුවක් ලෙස පාවිච්චි කරා හැරුණු විට දේශපාලන තුරුම්පුවක් ලෙස මේ කොමිෂන් වාර්තාවේ වෙච්ච දෙයක් නෑ. දැන් මේ අවුරුදු ගානක් පස්සේ පාරත් ඒකම නෙවෙයිද ඒක තමයි මේ සැරේත් ඒක වෙන්න කිව්වොත් අපරාධ කියලා මේ කියන්නේ. අපරාධ. ඉතින් මෙහෙම පුළුවන්. ඒ කියන්නේ දැන් මේක දැන් නීතිමය ඉඩක් පවතීද කියලා කියද්දී අපි කියන්නකො මේ කමිෂන් සභාව වාර්තාවේ මම හිතන්නේ ලොකු නීතිමය ඉඩක් මේ වගේ නැහැ. නමුත් ලංකාවේ නීතියට අනුව මිනිමැරුම් වරද කාලාවරෝධයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ඉතා දීර්ඝ කාලයකට පස්සේ වුණත් නැවත මිනිමැරුමක් සම්බන්ධ නඩු පැවරීමේ හැකියාවක් තියෙනවා. විමර්ශන පැවැත්වීමේ හැකියාවක් තියෙනවා. ඒක කළ යුතුව තියෙන්නේ පොලිසිය තමයි. ඒ අපරාධ නීතිපතිවරයා සහ පොලිසිය තමයි නඩු පැවරීම සඳහා වෙන වගකීම තියෙන අපරාධ නඩු. එතකොට මේකෙදී යම් පැමිණිල්ලක් යන්න ඕනේ. ඒ පැමිණිල්ල පිළිබඳව විමර්ශන කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැනට මේ වෙලාවේ ඒකට අදාළ හැකියාව පවතිනවා මේ ආණ්ඩුවට. ආණ්ඩුවට හැකියාව පවතින එකක් තමයි මම ඔබට මතක් කරොත් එහෙම අර රාම්සි රසීක් සිද්ධිය. රාම්සි රසීක් කියන ලේඛකයා මුස්ලිම් ලේඛකයා ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අර මේ ICCPR ඇක්ට් එකෙන් අත්අඩංගුවට ගැනීම සඳහා CID එකට පැමිණිල්ල කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා. එතකොට අපි පූර්වාදර්ශයක් ලෙස දන්නවා දැන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වගේ කෙනෙක්ට පුළුවන් CID එකට පැමිණිල්ලක් කරන්න. ඕන නම් මේ මිනිමරුන් සම්බන්ධ දැනට එවැනි තනතුරක ඉන්න කෙනෙකුට CID එකට ඕඩර් මේ පැමිණිල්ලක් කරන්න පුළුවන් මේක සම්බන්ධ විමර්ශනයක් දියත් කරන්න. දෙවෙනි එක තමයි නිශ්චිතව බටලන්දේදීම මිය ගියා කියලා තහවුරු කළ හැකි අධිකරණයකදී තහවුරු කළ හැකි කෙනෙකුගේ ඥාතියෙකුට පුළුවන් මේක සම්බන්ධ පැමිණිල්ලක් කරලා ඉදිරිපත් වෙන්න. එතකොට බොහෝ අය සම්බන්ධ අපි නිශ්චිතව ඔප්පු කරගන්න බෑ බටලන්දේදී මේක කියලා. නමුත් බටලන්දේදී වද හිංසාවට බඳුන් වූ බව තහවුරු කළ හැකි කෙනෙක් ඉන්නවා. ඒ තමයි නීතිඥ විජේදාස ලේරාරච්චි. ඇත්තටම ඔහු තමයි පැහැරගෙන අතුරුදහන් වෙච්ච තරුණ තරුණියන් සම්බන්ධ අධිකරණයට හබයාස් කෝපස් පෙත්සම් ඉදිරිපත් කරපු නීතිඥය විජේදාස ලේරාරච්චි. ඊටසේ ඔහුව පැහැරගත්තා. ඔහු පැහැරගත්ත නෙමෙයි ඇත්තටම ඔහු නීත්‍යානුකූලව අත්අඩංගුවට ගත්තේ තංගල්ල පොලිසිය.
තංගල පොලිසිය හු අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ මේ අතරම බටලන්දට තිබුණු ලොකු බාධකයක් තමයි නීතිඥ විජේදාස ලියනවාචි. මොකද හැම නමින් නමට ඔහු වෙන වෙනම නඩු පැවරුවා අධිකරණේ. ඊට පස්සේ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙන විදිහට පොලිස් නිලධාරීන්ගේ සාක්ෂියට අනුව රනිල් වික්‍රමසිංහ කතා කරලා කියලා තියෙනවා තංගල්ල පොලිසියේ OICට මෙයාව එවන්න බටලන්දට. තමයි ඔහුව බටලා ඊට පස්සේ තංගල්ල පොලිසියම ඔහුව අත්අඩංගුවට ගත්තා. තංගල්ල පොලිසිය ඔහු නැහැ. මේ තහවුරු කළ හැකියි වොන්නේ කිය. ඊට පස්සේ රටේම නීතිඥයෝ එදා දවසේ වැඩ වර්ජනයක් ආරම්භ කළා. එකක් හබෑස්කොපුස් පෙස්සමක් දැම්මා කොළඹ අභියාචන අධිකරණයට දාලා විජේදාස නීරාරච්චි ඉන්න තැන කියන තුරු නැවත කිසිදු නඩුවකට උසාවියේ පෙනී සිටින්නේ නැහැ කියලා මුළු ලංකාවේම නීතිඥයෝ වැඩ වර්ජනයක් ආරම්භ කළා. වැඩ වර්ජනය ආරම්භ කරලා පැය 24ක් ඇතුළත බටලන්දේ සිට කිරිබත්ගොඩ පොලිසිය හරහා කොළඹ ජාතික රෝහලට ඇඩ්මිට් කරා විජේදාස ඉල්ලනච්චි සහෝදරයාව. ඇඩ්මිට් කරලා පැය එකහමාරකින් වගේ ඔහු මිය ගියා. මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙන විදිහට ඔහුගේ ඉලයට 9ක් බිඳිලා තියෙනවා. සිරුරේ අභ්‍යන්තර තුවාල 270 ගණක් තිබිලා තියෙනවා. ඒතර හරිම නිශ්චිතයි ඔහු බටලන්දේදී වද හිංසාවට බඳුන් කරලා මරපු කෙනෙක්. ඒකට අදාළ කමිෂන් වාර්තාවෙත් සාක්ෂි තියෙනවා නිලධාරීන්ගේ. නමුත් කොහොම වුණත් ඔහු ඇඩ්මිට් කරන්නේ බටලන්දෙන් ගෙනල්ලා. එතකොට විජේදාස ඉල්ලනච්චි සහෝදරයාගේ ඥාතීන්ට පුළුවන්කමක් තියෙනවා දැන් පැමිණිල්ලක් කරන්න. ඉතින් ඒ ගොඩක් සහෝදරු ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කරනවා. ඒගොල්ලෝ මට මතක විදියට විජේදාස ඉල්ලනච්චි සහෝදරයාගේ එක මල්ලි කෙනෙක් නාගරික මන්ත්‍රී කෙනෙක් ලෙසත් හිටියා හම්බන්තොට දිස්ත්‍රික්කේ පළාත් පාලන ආයතනයක. ඉතින් ආණ්ඩුවට පුළුවන් මැදිහත් වීමක් කරන්න. ආණ්ඩුවට එක්ක පුළුවන් අර රාමසිරසිත් සිද්ධියේදී වගේ රජයේ නිලධාරියෙක් කරා මේ පැමිණිල්ල කරන්න විමර්ශනය සඳහා. නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් ඔවුන්ගේ ඉන්නවා ඒකට අදාළ. මොකද අපිටත් ඉන්නවා. අපිට හිටියට අපිට ප්‍රශ්නයක් තියෙනවා. සමහර අයව අපිට අධිකරණයක් ඉස්සරහ ඔප්පු කරගන්න බැරි වෙයි. එයා මැරුණේ බටලන්දේදී කියලා. මොකද බොඩි එකක්වත් හම්බෙලා නැහැ. ඒක ඔප්පු කරගන්නම අපි දන්නවා. ඒ කියන්නේ කොච්චර දැනගත්තත් මේක අධිකරණයක් ඔප්පු කරන්න එපා. ඒ අධිකරණයක් ඔප්පු කිරීම සඳහා නිශ්චිත ඇසින්දුටු සාක්ෂි තියෙන්නේ. එහෙම ගත්තොත් ඒවකට යුද හමුදාවේ නිල ඡායාරූප ශිල්පියා විදිහට හිටපු ඉන්ද්‍රනන්ද සිල්වා සහෝදරයාගේ සාක්ෂිය. හැබැයි ඒක වෙනත් එකකට තමයි අපිට සම්බන්ධ කරන්න වෙන්නේ. ඉතින් මෙතන ප්‍රශ්නේ ඇවිල්ලා මේ කියන්නේ යුදමය වාතාවරණයක් ඇතුලේ සන්නද්ධව දෙපිරිසක් හැප්පෙද්දි වෙච්ච සිද්ධියකිනුත් එහා ගිය එකක් නේ බටලන්ද. කියන්නේ බටලන්දේ සමහර අය ඉන්නවා ඒගොල්ලන්ව පැහැරගත්තේ කප්පන් ගැනීම සඳහා. දැන් අර මිලින්ද කිවර නිලධාරීන් රාජකාරී දැන් රාජකාරියෙන් එහාට ගිහින් තියෙනවා. දැන් කිරිබත්ගොඩ අර ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඌව පැහැරගෙන කෙලින්ම රුපියල් 50000ක කප්පමක් ඉල්ලලා දෙනවා ඌගේ තාත්තගේ. ඩග්ලස් පීරිස් මැදිහත් වෙලා. එතකොට මේවත් එක්ක සම්බන්ධ නැහැ. මොකද්ද මේ දේශපාලනේ ඕඩර්ස් නෙවෙයි. මේ ඇවිල්ලා ඒගොල්ලෝ කප්පම් සඳහා පොලිසියේ බලය භාවිතා කරමින් මිනිස්සු පැහැරගෙන ගියා. ඊට පස්සේ මෙතනට මැදිහත් වෙච්ච දේශපාලඥයෙක් කොමිෂන් සභා වාර්තාවේ තියෙනවා රනිල් වික්‍රමසිංහ සමහර අයව ඔවුන් දේශපාලනය කරපු නිසා නෙවෙයි සමහර තරුණයන්ව ගෙනල්ලා තියෙන්නේ. මෙතන හිටපු ඇතම් අයගේ වද දුන්න අයගේ ලිංගික මේ නැමියාවල් එක්ක ඔවුන්ගේ තිබුණු ලිංගික බලහත්කාරයන් පෑම සඳහා සමහර අය ගෙනල්ලා තියෙනවා. ඒව හෙළිදරව්ලින් වැළැක්වීම සඳහා එයාව මරලා. ඒක බටලන්දේ මැරිච්ච ඔක්කොමල දේශපාලනය කරපු අය නෙමෙයි. එතන කප්පන් ගැනීමක් තියෙනවා. එතන ලිංගික බලහත්කාරයන් තියෙනවා. ගොඩාක් දූෂණ මේකට සම්බන්ධයි. ඉතින් ඒක නිසා පොලිස් නිලධාරීන් නරුවා. දැන් කිරිබත්ගොඩ පොලිසිය පොලිස් නිලධාරියෙකුත් නරුවානේ බටලන්දට අරන් ගිහලා වද දීලා. ඒකට ඒව මොනවද? එතකොට මේවා ඔක්කොම ඒකයි කියන්නේ මේව සම්බන්ධ ටිකක් අපි අර ඉම්පියුනිටි නැතුව ඒ කියන්නේ ඕන අපරාධයක් කළා පස්සේ ගැලවිලා ජාතිය ගැලුම්කාරය වගේ ඉන්න පුළුවන් වගේ තත්ත්වයක් රටේ තියන්නේ නැතුව ඒව කරපු අයට කවදා හරි අය වයසට ගියාට පස්සේ හරි මේකට අදාළ යම් ඒක සමාජයකට වැද ඒක මම ඒකයි කිව්වේ ඉස්සෙල්ලත් මේ පලිගන්න නෙමෙයි ඒක සමාජයක හෘද සාක්ෂියේදී වැදගත් නැවත මෙවැනි දේවල් සිදුවීම වැළැක්වීම සඳහාත් ඒක වැදගත් ඒක අවශ්‍යයි අර කිව්වා වගේ අර මේ නාසි හමුදාවේ ලොක්කන්ව ආජන්ටිනාවට ගිහිල්ලා ඔත්තුකාරයෝ දාලා ලොකු ගේම් දීලා පැහැරගෙන අරන් ඒ කරන්නේ ඇයි විශ්වාසයක් හදනවා නෑ මේ මෙහෙම වෙනවා ආයෙ කරන්න එපා මේවා කියලා. ඒක අවශ්‍යයි. නමුත් අරකට මමත් පිළිගන්නවා. ඒ කියන්නේ අපි හැමෝම අතින් වෙච්ච වැරදි අඩුපාඩු සම්බන්ධ අපි ඔක්කොමලා යම් පශ්චාත්තාවයක් ඒකක් බෙදා ගන්න ඕනේ. ඒකට කාලේ නැති එක ලොකු ප්‍රශ්නයක්. දැන් උතුරේ යුද්ධෙදී වුණා. සන්නද්ධ ක්‍රියාකාරකම් ඇතුළේ මැරිච්ච අය වෙන එකක් මම එක උදාහරණයක් ගන්නවා කලින්දු. ඒ කියන්නේ මේ අවුරුදු 15ක ගෑන් ළමයි. අර මේකේ ඉඳලා එද්දී මේ වෙල්ලිමුලි වයික් කාලේ ඉඳලා එද්දී ඒ ළමයාගේ අම්මයි පල්ලි ෆාදර් මැදිහත් වෙලා නිල වශයෙන් ඔෆිෂියලි හමුදාවට බාර දීලා තියෙනවා ළමයා. ඊට පස්සේ
ටික දවසකට පස්සේ ළමයාගේ ඥාතීන් දෙමව්පියෝ ඒ ළමයාව අහද්දී සියලුම ඒ වගේ කියලා තියෙන අපි ළඟ ඒ ළමයා නැහැ. බෑ ඒ ළමයා නැහැ යාව මරලා. අවුරුදු 15ක පොඩි ගෑනු ළමයි. ඊට පස්සේ 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ඔහු ගහපු මේ පැම්ලට් එකක මොන හරි සංහිඳියාව ගැන තියෙන පරිච්ඡේදයක ඡායාරූපයේ විදිහට පුනරුත්ථාපන කඳවුරක ඉන්න ළමයි කට්ටියකගේ ඡායාරූපයක් තියෙනවා. hina වෙලා ඉන්න ඡායාරූපයක්. අර ළමයාගේ අම්මා අඳුනගත්තා. අපිත් එකට මැදිහත් වුණා. ඒ ළමයාගේ අම්මා අඳුනගත්තා. එයාගේ දුව ඉන්නවා ඒ ඡායාරූපකේ. ඒ කියන්නේ එයාව මරලා තින්නේ පුනරුත්ථාපන කඳවුරකට ගෙනිච්චට පස්සේ. එතකොට අදටත් ඒව සම්බන්ධ මම කියන්නේ ඒව ගැන අපි යුද්ධ කතාව පැත්තකින් තියනවා. මේවට මොකද කරන්නේ? මේව සම්බන්ධ ඉතාම බරපතලව අපි කතා කරන්න ඕනේ මේ සමාජීය සාකච්ඡාවක්. දැන් අපි තුල මේ සාකච්ඡාව නැති වුණාට පස්සේ තමයි අධිරාජ්‍යවාදීන්ට හරි කාට හරි ඒගොල්ලන්ගේ ඌමනාවල වලට මේව පාවිච්චි කරන්නත් පුළුවන්. අපි රටක් විදිහට ජනතාවක් විදිහට මේව ඔක්කොම ගැන අපි නැවත සමාලෝචනයක් කරගන්න. ඒක කර ගැනීම සඳහා අහම්බෙන් හරි මොකක් හරි ව්‍යාපෘතියක් නිසා හරි කැරකිලා ආවේ බටලන්න නම් මෙතනින් පටන් ගන්න යමු කියලා අපි කියන්නේ. මෙතනින් පටන් ගමුකෝ. මේකම නෙමෙයි. දැන් අර මහ කන්ද කියද්දී මට මේක හරිම සංහෙදි ලෙස දන්නවා. මොකද මමත් නුවර. ඉතින් අපේ යාළුවෝ මැරුණා. ඒ කියන්නේ පුංචි ළමයි පව මැරුවා. එක දවසක් දෙකක් ඇතුළත ගමකම ගෙවල් ගිනි තියලා ගමේ මිනිස්සු මැරුවා. මරදි කාන්තාව මැරුවා. පුංචි ළමයි මැරුවා. සමාජයට පක්ෂ වැඩ කරපු කෙනෙක් හිටියා. එයාව අල්ලගන්න බැන්නට පස්සේ එයාගේ පවුල යාව මැරුවා. මුළු ගමක් වෙනසුවා. ඉතින් ඒව ගැන අපි කතා කරන්නේ නැද්ද? දැන් නුවර මැණික්කින්නේදී සාමකා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි සාමකාමී පෙරපාලියකට හෙලිකොප්ටරයකින් වෙඩි තියලා 200ක් මැරුවා. හෙලිකොප්ටරයකින් ඇවිල්ලා වෙඩි තිබ්බා. එතකොට ඒව ගැන අපි නපුරු සිහිනයක් ලෙස අමතක කරනවද? නැත්නම් මෙහෙම දේවල් ලංකාවේ වුණා අපි ඔක්කොම අදිෂ්ඨාන කරගමු ආයෙ නම් එහෙම දේවල් වෙන්න දෙන්නේ නැහැ කියන තැනකට අපි එනවද සමාජයක් විදිහට? ඒකයි මම හිතන්නේ මේ වෙලාව වැදගත්. මම හිතන්නේ ඉතිහාසය කියන්නේ හරිමත්ම පැරෑරුම් තත්ත්වයක් තියෙන අතර hina වෙලා කතා කරන්න පුළුවන් ඒ ඉතිහාසයක් නෙමෙයි අපිට තිබිලා තියෙන අපි නොදන්නා කියන මේ තරුණ පරම්පරාව නොදන්නා ඉතිහාසය. ඉතින් ඇත්තටම අපේ තරුණ පරම්පරාවේ ලොකුම බලාපොරොත්තුව තමයි මේ කියන ඉතිහාසය මේ කුරුරු ඉතිහාසයට නිසි දඩුවම් ලබා දිය යුතුමයි කියන එක. මම හිතන්නේ අපි ඊළඟ වටේට යන්න ඊළඟට සූදානම් වෙමු. හොඳයි අපේ තුන්වෙනි අදියරේ අපේ සාකච්ඡාවේ මම හිතන්නේ මෙතනදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙතනදී මම කැමතියි ඔබ දෙපළගෙම එකවටම අදහස් ලබා දෙනවා නම් වඩාත්ම හොඳයි. මම හිතන්නේ ප්‍රශ්න අහනවා කියනවා අපි මෙතන ඔබ දෙපළගේ සංවාදයක් විදිහට මෙතනින් එහාට මේ වටේ අපි අවසාන වටේදී අපි කතා බහ ලක් කරමු. මොකද මේක අනිවාර්යෙන් කතා බහට ලක් විය යුතු මාතෘකාවක් මේ මොහොතේදී. අතන අපි නොදන්න ඉතිහාසයක ඇත්ත කතාවක් ඇත්තටම හොයාගෙන යන මොහොතක් වගේ තමයි වර්තමානයේ ඉන්න අපිට තේරෙන්නේ. ඇත්තටම මිලිඳු පුබුදු මේ සිදුවීම මොකද සමහර සිදුවීම් අපේ වාර්තාව කියවෙනකොට අපේ දෙමාපියන්ගෙන් අහන්න දකින දේවල් එක්ක සහ මේ වෙලාවේ සමාජය ඇතුළේදී ඒ පිළිබඳව අත්දැකීම් තියන අය එහෙම නැත්නම් ඒ අත්විඳපු අය කියන දේවල් එක්ක අරිම කුරුරු අතීතයක් තමයි ඒක. ඉතින් මම හිතන්නේ මේක දේශපාලනික වේවා හෝ නොවේවා කොයි විදිහකින් හරි අවසානයේදී මේ හැම දෙයකටම දඬුවම් ලබා දීලා අනාගතයේදී මෙහෙම දෙයක් නොවෙන්න තමයි වග බලා ගැනීමේ අවශ්‍යතාවය දැඩි ලෙස මේ මොහොතේදී අපි හැමෝටම තියෙනවා කියලා මමත් විශ්වාස කරනවා. මම හිතන්නේ අපි දෙවෙනි මේ අවසාන වටේ පටන් ගන්නම් ඇත්තට මම ආයෙත් මේ මිලින්දගෙම මොකද මට තියෙනවා දැන් ප්‍රශ්නයක් මේ දැන් අර දැන් ඇත්තට මේක මේ මම පෞද්ගලිකවමත් මේ මම වාගෙන් මේක අහන්නේ ඇත්තට. මොකද හේතුව මොකද අපි දකිනවා දැන් ඔබේ පක්ෂය ගත්තාම දැන් ගොඩක් වෙලාවට මේ ඔබ පූර්විකාවත් එක්ක මම මේ සම්බන්ධ කරන්නේ මේ කතාව. හොඳද? දැන් අපි දකිනවා මේ මොනම හරි ප්‍රශ්නයක් වුණාම පස්සේ කාව හරි බේරන්න තියෙනවා නම් ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වගේ වෙනවා. දැන් ඔබේ පූර්විකාවේ මට දැනුනේ එහෙම දෙයක් ඇත්තටම. මොකද මේක ඇවිල්ලා මේ දැන් ඊළඟට අපිට බිල්ලක් මැව්වා වගේ එකක් නෙවෙයි කරේ ඇත්තටම. මෙහෙම තිබ්බා දැන් ඊළඟට බලන්න මෙන්න මෙහෙම මීඩියාවල මේක පෙනේ මෙහෙම පෙනේ කියලා. ඒතර අර අපි කියන විදිහට ඔබේ පාක්ෂිකයෝනේ මේක ටිකක් දැනන ප්‍රමාණය වැඩි. මේක මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටට ලොකු ප්‍රශ්නයක් දෙන්න යන්නේ බලපෑමක්ද වෙන්න යන්නේ කියන එක. ඉතින් දැන් මට එන්න ප්‍රශ්නේ මං එන්නේ මෙතෙන් හැබැයි. දැන් ඔය කියන කාල සීමාව ගැන ඇත්තටම කියනවා මහින්ද රාජපක්ෂත් දැනුවත් නේ. හිටපු ජනාධිපතිතුමාත්. එතකොට මං කැමතියි දැනගන්න මේ එතුමා මේ මොහොත වෙනකොට ඒ කියන්නේ දැන් මේ මොහොත වෙනකොට මේ සම්බන්ධ විශේෂයෙන්ම ඔබේ පක්ෂයේ ඔබ නියෝජනය කරන පක්ෂය ඇතුලේ දැන් අපිට පේන්නේ
අර කලින්දුත් කලින්ගේ කතා කරා වගේ මේ රනිල්ව බේරන්න හදන ගතියක් තමයි ඇත්තටම ඔබේ සියලුම ප්‍රකාශවල තියෙන්නේ. එහෙම නැතුව මේක ඇත්තටම මේක කරන්න ඕනේ මේකට වග කිව යුත්තේ දඩුවම් දෙන්න ඕනේ කියන දෙයක් පේන්නේ නැහැ. මොකක්ද ඇතරේ ඩීල් එක? මිලින්ද මටත් පොඩි දෙයක් ඇඩ් කරන්න. මොකද දැන් මිලින්ද මුලින්ම මම ওই ප්‍රශ්න අහපු වෙලාවේ ලස්සන මාරු වුණා අන්තිමට අන්තිම කැලලක් අරගෙන ඒ දෙක කන්ට්‍රඩික්ට් වෙනවා. මොකද දැන් මුලින් කතා කරනවා මේකත් එක කතා කරන්න ගියොත් අපිට UN එකේ වෙන ප්‍රශ්නේ. ඊට පස්සේ මිලින්ද ඉතාමත්ම ලස්සනට කතා කරනවා ජර්මනියේ ළමයි එක මේ සංවාදය ඇති වෙච්ච විදිය. ඒතකොට අපි මේ සංවාදය හොරෙන් ඇති කරගන්න ඕන එකක්ද නැත්නම් පුළුල්ව ඇති කරගන්න ඕන එකක්ද? ඒක කොයි විදියට? නෑ මං ඉතාලම මේ මං කිව්වේ මේ ඉතාලම පුළුල් කාරණයක්. ඒ කියන්නේ මේක කිසිසේත්ම කන්ට්‍රඩික්ට් වෙන්නේ නෑ. පළවෙනි එක මම කිව්වේ මන් දන්නේ නැහැ අපේ කඳුරු මෙහෙම හිතනවද නැද්ද කියලා. මම තමයි එහෙම හිතන්නේ. එහෙනම් අපේ මම කියන ගොඩාක් දේවල් වලට අපේ කඳුරු එහෙම එකඟත් නැහැ. එහෙනම් මම පෙනී සිටින උදාහරණයක් විදිහට මම LGBT rights වෙනුවෙන් ඉදිරි පෙළම පෙනී සිටින ක්‍රීඩකයෙක්. ඒ සම්බන්ධයෙන් USAID එක පෙනී හිටියත් එකයි නැතත් එකයි. සරත් වීරසේකර මගේ දිස්ත්‍රික්ක නායකයා පෙනී හිටියත් එකයි නැතත් එකයි. මම දේශපාලනය කරන්නේ සම්පූර්ණයෙන්ම මට ඕන විදිහටනේ. ඒ හින්දානේ අපිට මෙහෙම වෙලක් තියෙන්නේ. ඉතින් නමුත් ඒක පිළිබඳව මම එතකොට මේ ඉන්ටර්නැෂනලි මේක හදන විදිහ නැරටිව් එක මම එක්ස්ප්ලেইন කරන්නේ තන්නේ කරප මට පේන විදිහ. ඒක අපේ කඳුරේ කාටවත් පේනවද නැද්දවත් මට අදාළ නැහැ. මොකද මට එහෙම පෙන්නලා තියෙන්නේ මේ ලෝකේ තියෙන දේශපාලන භාවිතය පිළිබඳව උදේ ඉඳන් රැ මම බලන් ඉන්න හින්දා සහ එදා හිටපු ඔඩියන්ස් එක ඒගොල්ලෝ කවුද ඒගොල්ලෝ කරන ප්‍රොජෙක්ට් එක මොකද්ද අලුත් සෙපරේටිස්ට් අයිඩියොලොජිකල් ඇජෙන්ඩා එක කොහොමද මේ වෙලාවේ වැඩ කරන්නේ ඒක ඒ කියන්නේ ඒක අපි දන්න ඊලාම් යුද්ධයට වඩා කොච්චර ප්‍රබලද ඒ කියන්නේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම අවි අතෑරලා ඊට වඩා ගොඩාක් ස්ට්‍රෝං පොලිටිකල් බැටල් එකකට අද ලෝකේ ඇවිල්ලා තියෙන විදිහේ පොලිටිකල් බැටල් එක ඇතුලේ අපි කුඩුවෙන්ට පරදින හැටි අපිට ඒක තේරෙන්නේවත් නැතිට ඒ පිළිබඳ තියෙන අවබෝධයෙන් තමයි මම ඒක කිව්වේ. ඒක කියා තිබිය යුතු නිසා. ඒ කියන්නේ මේවා තව ටික දවසකින් වෙන හින්දා. ඒතකොට වෙද්දී ආයෙත් අපිට ඕගොල්ලන්ගේ ෂෝ වලට ඇවිල්ලා කියන්න පුළුවන්. මතකද අපි කියද්දි ඕගොල්ලෝ ගණන් ගත්තේ නැහැ. වගේ ඒවා කියලා අපිට ඒක පෙන්වන්න පුළුවන් හින්දා. ඒ වගේම ඒක එකක්. ඒක එහෙම වෙන හින්දා ඒක කියන්නේ. දෙක මම හැමදාම කියනවා. හැමදාම කාලාන්තරයක් තිස්සේ කියනවා මේ අපේ සමාජයේ වෙච්ච අත්වැරදි අඩුපාඩු වයලන්ස් ඒවා පිළිබඳව අපේ සිංහල සමාජය ඒවා ගන්නේ හරිම ප්‍රාථමික විදිහට අපේ සිංහල සමාජයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න හරිම බයෙන් ඒ වගේ හරියට පැනලා ගිහලා තියෙන උදාහරණයක් විතර මම හිතනවා 2009න් පස්සේ මුල්ලෙවයි කාල්වල වෙච්ච දේවල් සහ යුද්ධ වෙලාවේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් මීට වඩා ඊටාම සැලසුම් සහගත විදිහට ඊටාම බුද්ධිමත් විදිහට අපිට ජාත්‍යන්තරයට ෆේස් කරන්න තිබ්බා කියලා. කියන්නේ අපි මේකට ෆේස් කරේ සම්පූර්ණයෙන්ම චණ්ඩි විදිහට. කියන්නේ ඒ කාලේ හිටපු බුද්ධිමත් මිනිස්සු ඉන්නවනේ. කියන්නේ ආචාර්ය පාලිත කොහොනගේ ඉඳන් තව ගොඩක් අය ඉන්නවා මම මේ ගැන කතා කරලා තියෙනවා. ඒ හැමෝම එක මං අහලා තියෙනවා මීට වඩා මේකට බුද්ධිමත් විදියක් තිබ්බේ නැද්ද අපිට ෆේස් කරන්න. ඒ කියන්නේ ඇතුළෙනුත් අපි දෙමළ මිනිස්සුත් එක්ක මීට වඩා වෙනස් විදිය ගනුදෙනුවක් කරනවා. ඒත් ප්‍රශ්න දෙකක් මේක ලේසි නෑ. එකක් අපි ඇතුළේ දෙමළ මිනිස්සුත් එක්ක ගනුදෙනුවක් කරගන්න ඕන. දෙවෙනියට අපි ජාත්‍යන්තරයේ ඉන්න පාර්ශවකරුවන්ට උත්තරයක් දෙන්න ඕන. ඒක නෙමෙයි ඊටත් වඩා අමාරු එකක් තියෙනවා. ඒ තමයි දැන් අර ප්‍රශ්නේ. දැන් මෙතන දැන් උදාහරණයක් විදිහට අපි ගමු මේ අර කප්පම් සිද්ධිය. දැන් මේ කප්පම් ගත්තේ උන් මේක ඇතුලේ කප්පම් ගත්තේ උන් තමන්ගේ ලිංගික තෘප්තිය සඳහා මිනී මරපු අය, මේක ඇතුලේ ගෙවල් වල පෞද්ගලික ඇරියස් පිළිමහ ගත්ත අය, වෙන ඇරියස් පිළිමහ ගත්ත අයත් ඉන්න පුළුවන් 120ක් 30ක්. හෝ 149ක්ම. 151ක් ඉන්න පුළුවන් ලංකාවේ ත්‍රිවිධ හමුදාව දැන් අර වගේම යුද්ධ ගත්තා. ඒක ඇතුලේ විශාල සෙබළු සංඛ්‍යාවක් නිලධාරීන් සංඛ්‍යාවක් අවංකවම විශ්වාස කරා LTT ඉවර කරන්න ඕන කියලා. ඒ නිසා මේ යුද්ධෙට මුහුණ දුන්නා. තමන්ගේ ජීවිතේ දුන්නා. නේ? ඒ අතරේ අර වගේ සිදුවීම් කීපෙකුත් තියෙන්න පුළුවන්. දැන් මේක අර දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ ප්‍රොජෙක්ට් එක මේව අපි කතා කරන තරම් ලේසි නෑ. හැබැයි මේක මීට වඩා පහසු වෙන්න තිබ්බා. අපි මේකට පුළුල් සංවාදයකවත් හිටියා නා. අඩුම ගානේ. මං හිතන විදිහට. එහෙම නැතුව මේක හරියටම ගොඩාක් පෝලරයිස් වුණා අපේ සමාජයේ. මේකල්ලෝ සේරම ಜಾති ද්‍රෝහීන් වෙනවා. මේගොල්ලෝ සියලු දෙනා දෛශී ಜಾති ප්‍රේමීන් වෙනවා. දැන් ඒ නෂ්ට අවශේෂ අරන්නේ මේ
අපිටත් මේ බෝලේ දැන් දාන්නේ දාලා කියන්නේ ඕගොල්ලෝ මේ හැම එකේම මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් එකක් හැම එකක්ම නැතත් ගොඩක් ඒවා පිටපස්සේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ තියෙනවා. කියන්නේ ඒවා මේ අර කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයි. නමුත් මේ ඉන්ටර්නැෂනල් ඉන්ෆ්ලුවන්ස් එක ජියෝපොලිටිකල් ඇජෙන්ඩා එක තියෙන එක අපි තේරුම් ගන්න ඕනේ. මම කියන්නේ ඒවා කුමන්ත්‍රණ නෙමෙයි. එහෙම තමයි වැඩේ වෙන්නේ. ඒක අපි තේරුම් අරගෙන වැඩ කරන්න ඕන. නමුත් මම අවංකවම හිතනවා අපි මේ සංවාදේ එක්ස්ටර්නලි කොහොම ගත්තත් අපි ඉන්ටර්නලි මේ සංවාදේ කරොත් මේ ගැන වොරි වුණොත් මේ සාකච්ඡාව කරොත් අන්නර පුදුය කියපු අන්තිම කැල්ල කරන්න බැරි වෙනවා කාලයක් යද්දී. අපේ ඔළුවට අත හොදන්න බැරි වෙනවා පිටේ උන්ට. දැන් හැම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකටම UN එකේ තියෙන හැම කවුන්සිල් එකටම හැම ස්පෙෂල් එන්වෝයි ටම මෙහෙට එන හැම UN රෙප්‍රසන්ටේටිව් හැම මිනිහම ඇවිල්ලා අපේ ඔළුවේ අත හොදන්නේ. හැම මිනිහටම පුළුවන් වෙලා දෙන්න අපේ කරට නගින්න ඇයි? අපේ වැරද්ද. අපි මේක ඉන්ටර්නලි සෝට් අවුට් කරගෙන නැහැ. අපි මේ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අපි ඇතුලේ අරගෙන නැහැ. මිලින්ද මට බාධා කරන්න මොකද ඔය හරි ක්‍රියාවලිය අනේකට බාධා කරේම ඔබේ කඳවුරට. මොකද එහෙම ක්‍රියාවලියක් ගැන කතා කරපු එහෙම සංවාද ඇති කරපු හැම තැනකදීම ආයිසරයක් ඔය කුමන්ත්‍රණ කතාව ගෙනාවා සහ ඒ ක්‍රියාවලිය නැවැත්තුවා. අන්න ඒකමයි අපි ආයිසරයක් ප්‍රශ්න කරන්නේ. මොකද මිලින්ද මේක සාධාරණ ප්‍රශ්නයක්. නෑ මිලින්ද මේක සාධාරණ ප්‍රශ්නයක්. ඔබ පෙනී ඉන්නවා පොදුජන පෙරමුණ වෙනුවෙන්. ඒ කියන්නේ සරලවම බලය වෙනුවෙන් කටයුතු කරන්නේ. බලය ලබා ගැනීම වෙනුවෙන්. සියලුම දෙනා දේශපාලන සියලුම දෙනා. නෑ ඔබේ කඳවුර වෙනුවෙන් මම ප්‍රශ්න කරන්නේ. එතකොට ඔබේ කඳවුර බලය ලබා. මම දේශපාලන කරන සියලුම දෙනා. ඒක නිසාම තමයි අපි අහන්නේ මේ බටලන්ද කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔබේ කඳවුරේ හෘද සාක්ෂිය මොකද්ද මේ අවස්ථාවේ? මොකද මං කොහොමද දන්නේ අපේ කඳවුරේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය මොකද්ද කියලා? එතකොට ඔබේ කඳවුරේ බලය ලබා ගැනීම වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔබ කොයි වෙලාව හරි ආයිතරයක් ඔය මාතෘකාවට පස්සේ මට සරලවම කියතකි මන් දන්නේ නැහැ කියලා. නෑ නෑ එහෙම නෙමෙයි. ඒක සාධාරණ උත්තරයක් නෙවෙයි මිලින්ද? මං අහන්නේ ඒක දැන් ඔබ මහින්ද රාජපක්ෂත් එක්ක කටයුතු ඒතර කරනවා. අපි මෙහෙම ප්‍රශ්න වෙනස් කරුවා. නෑ නෑ ඒ ප්‍රශ්න හොඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න. දැන් අපේ කඳවුරු වල හරිම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂනේ අපේ පක්ෂ. ඒතර අපේ පක්ෂ තුළ එක අදහස් එක මතවාදී ඇති වෙනවා. ඊළඟට අපේ පක්ෂට ලොකු පක්ෂ. ඒ පක්ෂ ලොකු නිසාම අපේ පක්ෂ තුලේ ජාතිකවාදීන් ඉන්න පුළුවන්, ජාතිවාදීන් ඉන්න පුළුවන්, අපි වගේ කොනේ ඉන්න ලිබරල් අදහස් තියන අය ඉන්න පුළුවන්, සෝෂල් ඩෙමොක්‍රැට්ස් ඉන්න පුළුවන්. හැමෝම ඉන්න අපේ වගේ පක්ෂයක. එහෙනම් අපි වගේ පක්ෂ තුල රණ්ඩු වෙනවා, බැන ගන්නවා, තරහ වෙලා යනවා. ඉතින් එහෙම තමයි අපේ දේශපාලන පක්ෂ. That's how democracy works within the political parties. ඒක ඇතුලේ ඇහුවොත් අපේ පක්ෂ මොකද හිතන්නේ කියලා බටලන්ද සම්බන්ධයෙන්. අපි කියන්නේ මේ වෙන සාකච්ඡාව හොඳයි. මේක පාර්ලිමේන්තුවට දාපු එක හොඳයි. මේ සාකච්ඡාව වෙන්න ඕන. මේ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒකට වැරදිකාරය කියන්නේ නිවැරදි නීතිමය ක්‍රියාමාර්ගයක් ඇතුළේ ඒකට වැරදිකාරයන්ට තරාතිරමක් නොබලා දඬුවම් දිය හැකි නම් දඬුවම් දෙන්න ඕන. ඒක තමයි අපේ පක්ෂ මතය. අපේ පක්ෂ මතය අහනවා නා. එක. දෙවෙනි එක අපේ පක්ෂ ඇතුළේ පරම්පරා ගානක මිනිස්සු ඉන්නවා. අනිත් පක්ෂ වගේ නෙමෙයි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරම්පරාව මේක ෆස්ට් හෑන්ඩ් ජීවත් වෙච්ච අය. ඒතකොට ඒගොල්ලන්ට මේ පිළිබඳව තියෙන දැනුම, ආකල්පය, භාවිතය වෙනස්. ඊළඟට අපේ පක්ෂේ අපේ පරම්පරාවේ අය. ඔයාලා දෙන්න වගේ මේක ගැන අහපු අය. මේක දිහා මීට වඩා පුළුල් චින්තනයකින් දකින අය. ඒ කියන්නේ මේක මේ රනිල්ට රිටර්න් එකක් දෙන්න ඕන කියලා නෙමෙයි මම මේක රනිල්ට රිටර්න් එකක් දෙන්න ඕන නම් දෙන්න ක්‍රමත් ඕන තරම් තිබ්බා. සා මේක රනිල්ට රිටර්න් එකක් දීලා විස දෙන්නෙත් නැහැ කියලා මං කියන්නේ. මේක අපි මේ මුළු ප්‍රොජෙක්ට් එකම කරන්නේ රනිල්ට රිටර්න් එකක් දෙන්න නම් ආයෙත් අපරාධයක්. මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ රනිල්ට රිටර්න් එකක් දෙන්න නම් මේ අපි යන්නේ ඊට වඩා ලොකු රිටර්න් එකක් රනිල් දෙනවා මේ අපි මේ සෙට් ඊට පස්සේ. එහෙනම් මේක ඊට වඩා ගන්න ඕන පුළුල් අදහසකින් කියලා මං කියන්නේ මේ අපේ සමාජයේ අතිශය වා කියන්නේ මේ බටලන්ද වාර්තාව විතරක් කියවන්නකෝ. මේකේ තියෙන සමහරු කියනවනේ මේකේ තියෙන අතිශෝක්තියක් කියලා. අතිශෝක්තියක් විය හැකි ඒවා ටික පාස් කරන්නකෝ. ඒ පාස් කරත් කොච්චර කුරිරු මර්ධනයක්ද අපේ සමාජයේ තිබිලා තියෙන්නේ. ඒ වගේම තමයි කැරලිකරුවන්ගේ පැත්තෙනුත්. ඉතාම කුරු මැදි කැරල්ලක් නිර්මාණය කරලා තියෙනවා සමාජයේ. ඊළඟට මම අද ධර්මනායක කතා කරද්දි මට හිතුණා එවැනි කුරිරු කැරල්ලක් නිර්මාණය වීම සඳහා කරන අවශ්‍ය සමාජ පසුබිම ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කරලා තිබ්බා කියලා. පක්ෂ තහනම් කරලා දේශපාලනේ තහනම් කරලා මිනිස්සුන්ට හඬක් නගන්න දෙන්නේ නැතුව ඉතාම දිලිඳු දුප්පත් සමාජයක් නිර්මාණය කරලා ඒකට අවශ්‍ය කරන ඉඩකඩ හැදිලා තිබ්බා කියලා. ඉතින් ඒ හින්දා මේවා මම එකයි කියන්නේ මේ හැම සිද්ධියක්ම මිනිස්සුන්ට රිටර්න් එකක් දෙන්න. එහෙම නැත්තම් ඒ වෙලාවේ හැසිරිච්ච මිනිස්සු ඇජෙන්ඩ එකක් ක්‍රියාත්මක කරන්න භාවිතා කරා වගේ අපිත් ඇජෙන්ඩ එකක් ක්‍රියාත්මක කරගෙන භාවිතා කරොත් එහෙම අර මම කියන පුළුල් අදහස නිර්මාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජර්මනිය හිට්ලර්ට රිටර්න් එකක් දුන්නේ නැහැ.
එහෙම නෙමෙයි මේ ප්‍රොජෙක්ට් එක උනේ. ඒක ඉතාම වැදගත්. අපේ ලංකාවේ කවුරු හරි මේක සිංහලෙන් ලියලා කියවලා මේ ගැන අවබෝධයක් ලබා ගන්න ඒ වෙලේ අදහස තිබ්බේ ඒ සාකච්ඡාවෙම අදහස තිබ්බේ හිට්ලර්ට හෝ නාසි හමුදාවට රිටර්න් එකක් දෙන එක නෙමෙයි. ඊළඟ ජර්මන් පරම්පරාව ඒ වගේ සාහසික ක්‍රියා කරන්නේ නැති, ඒ වගේ ලොකු යුද්ධයන් නිර්මාණය කරන්නේ නැති, අනේකාට ඒ විදිහට සලකන්නේ නැති සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා අපි කල යුත්තේ කුමක්ද කියන එක තමයි ප්‍රශ්නේ වෙලා තිබ්බේ. ඒ සඳහා තමයි ඒගොල්ලෝ අධ්‍යාපනයේට මේක ගෙනාවේ. ඒ සඳහා තමයි ඒගොල්ලෝ වදකාගාර දැන් බටලා දැන් ඒ ජර්මනිය විදිහට හිතුවා නම් අපි බටලන්ද කියන්නේ මේගොල්ලන්ට මිනිස්සුන්ට ට්‍රිප් ගිහිල්ලා බලන්න පුළුවන් තැන. ටිකට් අරන්. එහෙමයි. නේ දැන් මෙහෙම නෑ. මං කියන්නේ ඒගොල්ලෝ ඒක ඉතුරු කරා බලන්න මෙන්න මේවා තමයි ප්ලසීයලා කරේ කියලා. ඇයි ඒ? ඒක කරපුවට රිටර්න් එකක් දෙන්නද? නෑ. ඒ හින්දා නෙමෙයි. ඊළඟ පරම්පරාව හරි මගට ගන්න. ඒ හින්දා මම කියන්නේ මම මේවා දිහා පැති දෙකකින් බලන එකක් තමයි මම මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් එක්කත් මේක බලන්න ඕන. ඒකයි මං කිව්වේ මේක මම හිතන්නේ එහෙම නැතුව මම හිතන්නේ මේ එතන හිටපු මෙහෙදි හසන්ගේ ඉඳන් ඒ එඩිටෝරියල් බෝඩ් එකේ ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා මේ වගේ ඩොකියුමන්ට් එකක් අවුරුදු 35කට පස්සේ එළියට දාලා මේකෙන් මේ රනිල් වික්‍රමසිංහට රිටර්න් එකක් දෙන්න පුළුවන් කියලා එතන මිනිස්සු හිතනවා කියලා. එච්චර පල්ලෙය පොලිටිකල් ප්‍රොජෙක්ට් එකක් එතන තිබ්බා කියලා මම හිතන්නේ නැහැ. මං හිතන්නේ එහෙම එකකුයි එතන තිබ්බේ කියලා. මම හිතන්නේ මේක දැන් පත් වුණා. මේක පත් වුණාට පස්සේ මං හිතන්නේ JVPට අවං කොමනාවක් තිබ්බද නැද්ද කියලා මේක එළියට අරගෙන මේක උඩ දාගෙන නාන්න. මම හිතනවා මම අපේ පොදු සමාජයෙන් මේ වෙලාවේ තියෙන සාකච්ඡාව තමයි මේ පොබුදු අයලා මේක අතර ගත්තේ නැත්නම් මේක මෙහෙමම හේදිලා යනවා. මේක කවුරුත් අදන් යන්නේ නැහැ. මේගොල්ලෝ කතා කරපෙකින් තමයි මේක පාර්ලිමේන්තුවට දාන්න උනේ කියලා. මම දාපු එකට මාර කැමති වෙන්නේ. දැන් පළවෙනි දවසේ ඉඳන් මම හැම වැඩසටහනකම හැම Facebook නෝට් එකකම මම අරක ගැන ලිව්වා. මම ලිව්වා මේක ස්වර්ණමය අවස්ථාවක් අපේ රටේ 71 නම් මම කියන්නේ දැන් අමතක කරන්න ඕනේ. නමුත් 83 අමතක කළ නොහැකි කියලා මම කියන්නේ. වකන 83 අමතක කළ නොහැකි 83 අපි අමතක කරපෙකින් තමයි මේ පෝරියල් එක හම්බෙන්නේ දැන්. ඔය සේරම 83 ප්‍රශ්නෙට මුහුණ දුන්නු මිනිස්සුන්ගේ දරුවෝ ඒ දරුවන්ගේ දරුවෝ මේ හොඳ ලොකු රටවල ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් කේම්බ්‍රිජ් ඉගෙනගෙන දැන් අපිට මේ පෝරියල් එක පව් දෙන්නේ. උඹලට අපි පරම්පරා ගානකට පස්සේ හරි පාඩමක් උගන්වනවා කියලා. ඒ හින්දා මම කියන්නේ 83 88 2009 මගේ ජීවිතේ මට පේන ලොකුම ක්‍රයිසිස් තුන. ඒ තුනේ සිද්ධ වෙච්ච ක්‍රූරත්වය. ඒකේ වෙච්ච වද හිංසා. ඒකේ අපි දේශපාලනය අවියායුධ රාජ්‍ය බලය නිල බලය භාවිතා කළ ආකාරය ඒක පිළිබඳ සාකච්ඡාවක් කරන්න ඕනේ. දැන් අර මේ මගේ ඇඟ හිරිවැටුණා මේ බොබුදොය කියද්දී අර මාතලේ දැන් පෙළපාලියක් යන මිනිස්සුන්ට ඒ දවස්වල ලංකාවේ හෙලිකොප්ටර් තියෙන්න ඇති 3-4යි. ඔය අපි කියන කාලේ. දැන් වගේ නෙමෙයි ඊට පස්සේ යුද්ධයට අපි හෙලිකොප්ටර් ගෙනාවේ. ඔච්චර ගොඩක් හෙලිකොප්ටර් තියෙන ඒකයි දැන්. එතකොට ඒ වෙලාවේ 200කට හෙලිකොප්ටරෙන් වෙඩි තිබ්බා කියද්දි මට දැන් හිතෙන ගිතන්න මං දැන් මේ වෙලාවේ මේ ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන්ම හැමදාම දවසට පැය කාලක් hina වෙන මිනිහෙක් YouTube show එකක් කරලා ආණ්ඩු විරෝධී සියලුම දෙනා අපි ප්‍රෝග්‍රෑම් එකකට එකතු කරගෙන ඉන්නවා hina වෙන්න හරි ආණ්ඩුවට. එතකොට මම කැමති නෑ ආයේ ඒ වගේ එකක් මේකේ වෙනවා දකින්න. ඒ කියන්නේ මට ආත්මාර්ථකාමීව මම කැමති නෑ එහෙම ඒ නිසා ඒකයි කියන්නේ එහෙම දෙයක් නැවත වීම වැළැක්වීම සඳහා මෙය කළ යුතුයි කියන ඉන්ටෙන්ෂන් එකකින් තමයි මේක කරන්න ඕනේ. එහෙම නැත්තම් මේක ආයෙ පාරක් රනිල්ට රිටර්න් එකක් දෙන්න කියන ඉන්ටෙන්ෂන් එකෙන් අපි බැස්සොත් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ මේ රනිල් මං හිතනවා රනිල් වික්‍රමසිංහ පහුගිය අවුරුදු 35 උදේට නැගිටලා හිතනවා ඇතිනේ කවදාද මේක આવොත් මොකද්ද මන් දෙන රිටර්න් එක කියලා. එහෙනම් මේකට JVPට වඩා සූදානම් වෙලා හිටිය රනිල් වික්‍රමසිංහ මං හිතන විදිහට. එහෙම නැත්නම් මේ මිනිස්සු දේශපාලනය කරන්නේ නැහැ. එහෙනම් රනිල් දෙක කරගන්න ගනුදෙනුවක් මේ නීතිය අධිකරණය ඒ සියලු දෙනා එකතු වෙලා විසඳ ගන්න වෙනවා. එහෙම නැතුව රනිල් අමුතුවෙන් අර ඒ කියන්නේ රනිල්ට විරුද්ධව පළවෙනි දේශපාලන ව්‍යාපෘතිය කරපු මිනිහෙක් නෙමෙයි මිලින්ද රාජපක්ෂලා. අපිනේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයෙන් අයින් වෙලා ඇවිල්ලා නාමල් රාජපක්ෂව කැන්ඩිඩේට් කරේ. අපිනේ රනිල් වික්‍රමසිංහ එක දේශපාලනය කරන්න බෑ කිව්වේ අපේ කඳුරු අනිත් උන් සේරම යද්දී. එහෙනම් රනිල් වික්‍රමසිංහව රැකගත්තා කියලා ලැබෙන එකක් නෑ. අපි කාටවත් රනිල් වික්‍රමසිංහත් ඉන්නේ අපිත් එක්ක අප්සෙට් එකේ මුන් තමයි ප්‍රොජෙක්ට් එක කෑවේ කියලා. නැත්තම් නාමල් රාජපක්ෂත් මං ගාව තියාගන්න තිබ්බා කියලා. එහෙනම් මේක රනිල් ගැන මම කියන්නේ රනිල්ට පෝරියල් දෙන්න ගියොත් එහෙම වෙන්නේ මේ වැඩේ ඇනෙනවා.
ඊට පුළුල් අර්ථයෙන් මේක ගමු කියලා මං කියන්නේ. ඔව් මං හිතන්නේ එතනින්ම මම පුබුදුගෙන් ඒ ප්‍රශ්නෙම වගේම එකක් අහන්නම්. ඇත්තට මොකද දැන් මේ ප්‍රශ්න එනවා. දැන් අපි දන්නවා දැන් අපි පහුගිය කාලෙම අපිට විශේෂයෙන්ම මේ ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් කියන මාලිමාව රජේ කියනකොටම අපිට එනවනේ ඒක ඇතුලේ අපි සමාජය ආව මේ ඇතුලේ තියෙන යම් කිසි ආකාරයක ඝට්ටනයක් කියලා. මොකද JVP සහ හැබැයි මේ වාර්තාව එළියට දානවත් එක්ක මම කලින් සඳහන් කරා වගේම මේ JVP කටත් එක පැත්තකින් අනිවාර්යයෙන්ම චෝදනාවක් එනවා. මොකද මේක එක කොටසකකට විතරක් නෙවෙයි. මොකද මේ දේවල් මතක් වෙනවා සහ ඒවට මුණ දීපු පිරිසකුත් ඉන්නවා. මොකද අපි අර ඡන්ද කාලේ මතක් කරා වගේ ඩෙන්ටිටි ප්‍රශ්නේ ඉඳලා මේ වගේ ඝාතන සම්බන්ධයෙන්ම එනවා. මොකද කැලණිකාරයොත් කරුවුණුත් මං හිතන්නේ නැහැ බොහොම ආදරෙන් දේවල් කරයා කියලා අපිට විශ්වාස කරන්න බෑ මේ තියෙන තත්ත්වෙත් අනුව. ඒතර මට ප්‍රශ්න වෙන්නේ දැන් මේක දැන් ආණ්ඩුවෙත් පහුගිය කාලේ අපි දැක්කා යම් කිසි ආකාරයක මේ බෙදීමක් තියෙනවා. මේගොල්ලෝ එකක වෙලා නැහැ. ඕමම කතන්දර තියෙනවා. කයි කතන්දරද දන්නේ නැහැ. අපි ඇත්ත නැත්ත දන්නේ නැහැ. නමුත් කියන කතා. මේ වගේ වාතාවරණ එක මේ වාර්තාව මේ විදිහට ඉදිරියට අරගෙන යෑම මේ ආණ්ඩුවට කොයිතරම් දුරට අභියෝගයක් වේද? විශේෂයෙන්ම JVP පාක්ෂිකයන්ට කොයිතරම් දුරට අභියෝගයක් වේද? ඒ අභියෝගය බිඳගෙන මේකට සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන් වේද? අභියෝගයක් වෙන්නේ මේ කියන්නේ වාමාංශික දේශපාලන ව්‍යාපාරවල තියෙනවා ස්වයං විවේචනය කියලා සංකල්පය. සාමාන්‍යයෙන් මහා සිදුවීම් වලින් පස්සේ හැම දේශපාලන ව්‍යාපාරයක්ම වාමාංශික ව්‍යාපාර ලෝකේ ස්වයං විවේචනයක් ඉදිරිපත් කරලා තිනවා. අපි අතින් වෙච්ච අඩුපාඩු මොනවද කියලා. 1987-89 දැවැන්ත විනාශයක් වෙලා සන්නද්ධාරකලයක් කරලා නායකත්වයයි ඔක්කොම විනාශ වෙලා නැවත 94 එද්දී ජනතා විමුක්ති පෙරමුණ අසමත් වුණා. තමන්ගේ අතීත දේශපාලන භාවිතාව පිළිබඳ ස්වයං විවේචනාත්මක දැක්මක් ඉදිරිපත් කරා. ඒක සමාජයට ඉදිරිපත් කරේ නැහැ. දුබලතා සහිතව වුණත් 1978 දී රෝහණ විජේවීර සහෝදරයා නැවත දේශපාලනයට ආවේ 1971 සම්බන්ධ ස්වයං විවේචනයක් කරලා. ඒ ස්වයං විවේචනයේ පොතක් විදියට ගහලා ඒක සමාජයේ බෙදලා සුගතදාස ස්ටේඩියම් එකේ ඒකේ ස්වයං විවේචනය කතා කරලා අපි අදින් වෙච්ච දේශපාලන අඩුපාඩුව මෙන්න මේක කියලා එතකොට කාට හරි කියන්න පුළුවන් ඔයාට මේ අඩුව පෙනුන්නේ නැහැ ඒක වෙන කතාවක්. අර දැකලා තියෙන කොටසයි එදා අපිත් අදත් පිළිගන්නවා. ඒ කියන්නේ 78 ඉදිරිපත් කරපු 71 ස්වයං විවේචනයේ මග හැරිච්ච පැති ගොඩක් තියෙනවා. හැබැයි දැන් 94 දී නැවත පක්ෂයේ එද්දී ස්වයං විවේචනයක් කළේ නැහැ. ඒක වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ලෙස කරපු බරපතල වැරද්දක්. පස්සේ එතනින් පස්සේ දිගටම සංවාදයක් තිබුණා අපි අතින් වෙච්ච අඩුපාඩු සම්බන්ධ ස්වයං විවේචන කළ යුතුයි කියලා. ඒ අපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මේක අදාළ නැහැ. කලින්දු අදාළ නැත්තේ මොකද දන්නවද? අපි ජවිපෙන් ඛණ්ඩනය වෙලා 2012 1978 සිට ඒ කියන්නේ 78 ගත්තේ 78 වෙනතුරු 65 සිට 78 දක්වා කොටස නිල ස්වයං විවේචනයක් කරලා තිබුණ නිසා 78 සිට 2012 දක්වා ස්වයං විවේචනාත්මක ආපසු හැරි බැලීමක් කියලා මෙච්චර විතර තඩි පිටු 500 විතර පොතක් අපි ගෙවුවා. ඒකේ අපි 89 අරෙන්නේ වෙච්ච අපේ දේශපාලන අඩුපාඩුකම් පසුගාමීත්වයන් බලපාපු විදිහ මේ ඔක්කොම සම්බන්ධ අපිට තේරෙන විදිහ විශ්ලේෂණයක් කරා. තව කාට හරි බලලා ඒකේ තව පෝෂණය කරන්න මට පොඩි අතුරු ප්‍රශ්නයක්. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි එහෙම එකක් නොකර JVP කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඔව් මට තියෙන මට ඒ කියප එකම පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද මේ ස්වයං විවේචනය පිළිබඳව ඒ විදිහේ දෙයක් කොහොමද අපි කිව්වොත් පුතුමාම කිව්වාගේ පොතක් ගැහුව පළියට ඒ අතීතේ වැහෙන්නේ නැහනේ. නෑ. එතකොට හැබැයි ඒ දේවල් වලට දැන් ඔබලත් වග කියන්න ඕනේ කැලලක් තියෙනවා නම් ඒකට වග කිව යුතුයි. නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි. දැන් මෙන්න මේ ප්‍රශ්නේ කොයි විදිහට දකින්නේ මේ ආණ්ඩුවත් එක්ක කතා කරනකොට. තියෙන ආණ්ඩුවට මම හිතන්නේ මේක ලොකු අභියෝගයක් ඒ පැත්තෙන් එන්නේ නැහැ. එන්නේ නැති හේතුව තමයි මේ අධිකරණයට සාක්ෂි සහිතව ඔප්පු කරලා දඬුවම් දිය හැකි මට්ටමේ කවුරු හරි ඉන්නවනම් සිදුවීම් තියෙනවා නම් දැනටමත් ඒවට අදාළ මහා පරිමාණු නඩු පැවරීම් කරලා දඬුවම් දීලා ගොඩක් අය මැරිලා ඇත්තට. ගොඩක් අය මැරිලා මේ දැන් ඔය ඉන්න හුඟක් අය අවුරුදු ගණන් හිරගෙවල් ඉඳලා ඇවිල්ලා තියෙනවා. දැන් ජාතික ප්‍රධාන ලේකම් ඩිලින් සිල්ලම කියන්නේ මොකද? එයා දීර්ඝ කාලයක් හිරගේ ඇතුළේ ඉඳලා 95 දී වගේ තමයි එළියට ආවේ. 87 වගේ ඇතුළට ගිහිල්ලා අච්චු කරලා ඉඳලා එළියට ආවේ. ඉතින් මේ දඩුවම් ලැබපු අය ගොඩක් මම ඒගොල්ලන්ට ඒකට බය වෙන්න දෙයක් නෑ. ඒගොල්ලන්ට දැන් උනත් මම දන්නේ ඇයි ඒගොල්ලෝ එක කියන්නේ නැත්තේ කියලා කවුරු හරි කියන්න තියෙන්නේ. හරි කවුරු හරි ඉන්නවනම් දැන් හරි නඩු පැවරිය හැකි කවුරු හරි ඉන්නවනම් සාක්ෂි අධිකරණයක ඔප්පු කළ හැකි ඒක කරන්න මම කියන්නේ අපි කවුරුත් ඒකට විරුද්ධ නෑනේ. නමුත් මෙතන මම හිතන්නේ අපි බරපතල ලෙස සැලකිලිට භාජනය කළ යුතු ප්‍රශ්න කීපයක් තියෙනවා.
ඒ කියන්නේ මම මේ මිලින්ද නවත්තපු තැනින් පටන් ගන්නවා නම් මම හිතන්නේ දැන් මේ රනිල්ටද අරයට මෙයාට දෙන්නේ ඒක දඬුවම් දීමක් අපි ඉල්ලා හිටින්න එක හේතුවක් මත ඒක තමයි ඉම්පියුනිටි. වරදක් කර ගැලවීමට ඉඩ ලැබෙනවා කියන හැඟීම සමාජයේ තහවුරු නොවිය යුතුයි කියන තැනින්. ඒක දෙපාර්ශවයේ හැම පැත්තෙම ඒක වෙන්න ඕනේ. අපිට තියෙන මූලික මෙන්න මේ පැති ටික සලකන්න ඕනේ අනාගතයේදී මෙවන්න නොවීම සඳහා. පළවෙනි කරුණ තමයි දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උනත් කියනවානේ අපේ මනසේ ප්‍රාථමික ආශාවල් ටිකක් ගැන. බලය, හිංසනය, ලිංගික ආශයන් කියන ඒවා අපේ ප්‍රාථමික ආශාවන්. ඉඩක් ලැබුණු වහාම අපි බලය හඹා යාම, තව කෙනෙක් හිංසනයටපත් කිරීම, ප්‍රාථමික ආකාරයේ ලිංගික මම කියන්නේ හියුමන් රිලේෂන් එකක් විදිහට සෙක්ස් ගැන නෙමෙයි මම කියන්නේ. තාම ප්‍රාථමික ලිංගික ආශයන් මේ වගේ දේවල් වලට අපේ මනස යනවා. ඒකට ෆ්‍රොයිඩ් උනත් කියන්නේ ෆ්‍රොයිඩ්ගේ පස්සේම ගොඩක් ඩෙවලොප් වෙලා තියෙනවා. ෆ්‍රොයිඩ්ගෙන් පටන් ගත්තොත් ෆ්‍රොයිඩ් කියන්නේ ඒවා අපේ ප්‍රාථමික ආශාවන් විදිහට තියෙන ශිෂ්ටාචාරය විසින් තමයි ඒවා කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. හරිද? ඒවා ශිෂ්ටාචාරය විසින් කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. එතකොට ඉතිහාසයේ නිශ්චිත අවධිවලදී අපි දැක්කනම් අපේ ප්‍රාථමික සමාජයක් විදිහට මම කියන්නේ තනි තනි පුද්ගලයෝ පැත්තකින් තිබුවොත් සමාජයක් විදිහට අපේ ප්‍රාථමික හැඟීම් කියන ඒවා මනසේ ප්‍රාථමික හැඟීම් මතුවෙලා අපි තිරිසන් වගේ හැසිරලා තියෙනවා නම් සමාජයක් ලෙස ශිෂ්ටාචාරමය ලෙස අසමත් භාවයක් අපේ තියෙනවනේ කියන්නේ. අපේ අසමත් භාවයක් ඕකට තමයි උත්තරේ හොයන්නේ. දැනටත් ඒක ඉවර වෙලා නැහැ කලින්ද මම එකයි කිව්වේ මීට සති දෙකකට කලින් අත්අඩංගුවේදී පුද්ගලයෝ දෙන්නෙක් මැරුවා. අත්අඩංගුවේදී මරා දැමීම ඉවර වෙලා නැහැ. පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට වද හිංසා දීම ඉවර වෙලත් නැහැ. මොකද අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියෙක්ට ලිංගික බලහත්කාරකමක් කරා කියලා සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ පුද්ගලයා ගිය සුමානේ අධිකරණයට ඉදිරිපත් කරද්දී නැමිලා හිටියේ කෙලින් නැතුව විනිශ්චයකාරවරයා කියලා තිබුණා අධිකරණයේ කෙලින් හිට ගන්න කියලා. එතකොට ඔහු කියලා තිබුණා මට දරුණු ලෙස පාර දෙක තියෙන්නේ. මගේ ගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කරලා මට වද දුන්නා. ඒ නිසා මට හිටගෙන ඉන්න බෑ කියලා. හරිද? එතකොට මේ මම කියන්නේ දැන් දවස් 4කට 5කට කලින් වුණා කියලා. ගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කිරීම ලිංගික හිංසනයක්. තාම වෙනවා දැන් මෙතන ප්‍රශ්නේ මම කියන්නේ හරි 89ක් අමතක කරන්න. හරි ඒක ඔක්කොම අපි එකතු වෙලා සමාව දුන්නා. හරි යුද්ධෙත් පැත්තකින් තිබ්බා කියන්නේ. දැන් මේ තාම වෙනවා නේද? මේකට මොකද කරන්නේ? ගිය සුමානෙට ඉස්සෙල්ලා සුමානෙත් පොලිස් අත්අඩංගුවට දෙන්නෙක් මැරුණා. හෙටත් මැරෙයිද දැන්. හරිද? ලිංගික වද හිංසනයන් පොලිසිය ඇතුළත දීලා තිබුණ දවස් 3-4කට කලින්. ඉතින් දැන් මේකට නේද අපි උත්තරයක් හොයන්නේ. දැන් ඒකට අපි කියනවා දා කමන්නේ ඒගොල්ලන්ට. එහෙම කියන්න බෑ. ඒකට මෙන්න මේ ප්‍රශ්නේ කියන්නේ අපි කොහොමද මේක බේරන්නේ කියන එක අංක 1. දෙවෙනි එක තමයි සතුරා සම්බන්ධ හැසිරෙන්නේ කොහොමද? සාමාන්‍ය යුද්ධයක වුණත් ඉතික්ස් කියලා જાතියක් තියෙනවනේ නේද? ඒ නේ තියෙනව නේද? යුද්ධවලත් තියෙනව නේද? අත්අඩංගුවට ගන්න කෙනාව මරන්නේ. ඒ වගේ තියෙනවා. හරිද? එතකොට දැන් මේ අත්අඩංගුවට ගත්ත මිනිස්සු මරනවා නම් ඒක යුද්ධයේ එතික්ස් පවා කඩලා තියෙනවා. ඒත් අපි යුද්ධයක්දී මොකද්ද? එනේ කෙනෙක්ව මැනෙන්නේ මිතුරුත් එක්ක වැඩ කරද්දි නෙමෙයි සතුරත් එක්ක වැඩ කරද්දි කියලා කියනවනේ. එතකොට මොකද්ද අපි ඒකේ අපි මොකද්ද හදාගන්න සීමාවල්? ඒක තමයි සමාජ කතිකාව, සමාජ හෘද සාක්ෂි උනේ. සතුරත් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් කියන්නේ අපි හිතන ත්‍රස්තවාදය හරි යුද්ධ හරි ඒ වගේ දේවල් එද්දී ඒ රාජ්‍ය මම කියන්නේ අදාළ කණ්ඩායම් නෙවෙයි ඒව කරද්දී කීක ප්‍රශ්න වෙලා තියෙනවා ඉතිහාසයේ හැමදාම රාජ්‍ය එවැනි දෙයකට මුහුණ දීමයි මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි අතර තුලනේ බේරගන්නේ කොහොමද නීතියේදී ක්‍රමවේදාත්මක පැත්ත මම මේ කියන්නේ ප්‍රොසීඩරල් ඩෙමොක්‍රසි පැත්ත මම කියන්නේ නීතියේදී අපි කොහොමද එහෙම එකකට මූණ දීමට රාජ්‍යයටගේ අයිතියත් පිළිගන්න ගමන් රාජ්‍ය කොහොමද ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන පරිදි මේක කරන්නේ උනේ. අපි සාමාන්‍ය අර එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ලංකාවට අසං කරලා තියෙන එකට අපි ඒකේ පිළියරන් තියෙනවා. ඒකේ අනුලංඝනීය අයිතීන් කියලා දෙකක් තියෙනවා. ජීවිතය සඳහා ඇති අයිතිය, වද හිංසාවකට බඳුන් නොවී සිටීම සඳහා වන අයිතිය. ඒක ගන්න අනුලංඝනීය අයිතිය. ඒක මොන විදිහකට කැඩෙන්න බෑ. මම කියන්නේ මොන තත්ත්වයක් ආවත් මිනිස්සුන්ගේ ජීවිතය සඳහා ඇති අයිතියයි. වද හිංසාවකට බඳුන් නොවී ආත්ම ගෞරවයක් සහිතව ජීවත් වෙන්න තියෙන අයිතිය කියන දෙක නැති වෙන්න බෑ. ඒක ගැන අපේ ඕනේ අපි දැන් නැවත සමාලෝචනයක් කරනවා. අපි හිතන්නේ කොහොමද මිලින්ද කියනවා ආපහු බෙදුම් වාදයෙන් මොකක්ද කොහොමද ඒකට ෆේස් කරන්නේ? ඒකට ෆේස් කරද්දී අර අවුරුදු 15ක ගෑන් ළමෙක් කරන් ගිහිල්ලා මේකදී මැරුවා වගේ කරන්නේ නැතුව හරිද? අර මිරිසුවිල් වල අවුරුදු 8-9 ළමයින්ගේ මලසිරු හම්බුන සමුව මිනිවල. ඒත් අවුරුදු 8-9 ළමයි මරණ තත්යකටපත් වෙන්නේ නැතුව කොහොමද මේවත් එක්ක රාජ්‍ය මූණ දෙන්නේ කියලා සාකච්ඡා පැත්තට මේක අර සාමාන්‍ය ඩෙලිබරේටිව් ඩෙමොක්‍රසි සහ
ප්‍රොසීඩරල් ඩෙමොක්‍රසි කියලා දෙකක් ගැන කතා වෙනවනේ ඩෙමොක්‍රසි වල. ඉතින් ප්‍රොසීඩරල් ඩෙමොක්‍රසි පැත්ත කතා කරොත් අඩුම ගානේ රයිට් ටු ලයිෆ් කියන එක ජීවිතය සඳහා ඇති අයිති කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිය සංගමයට ඇතුල් කළවත් නැහැ අපි. 72 ඇතුල් කරෙත් නැහැ 78 ඇතුල් කරෙත් නැහැ. ඊට පස්සේ ව්‍යවස්ථා සංශෝධන ගැන කරන කිසිදු සාකච්ඡාවක මේ මිනිහෙට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා මේක ලියමු කියලා කවුරුත් කියන්නේ නැහැ. දැන් යහපාලන ආණ්ඩු කාලේ ව්‍යවස්ථා සංශෝධනයක් ආවා. ඒකට ලොකු කාරක සභාවක් හදලා ඔය අපි දන්න අපේ යාළුවෝ තමයි ජයපති ප්‍රොෆෙසර් සහෝදරලා ඔක්කොම එකතු වෙලා මේ හැදුවා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය. ඒකෙත් නේ රයිට් ටු ලයිෆ්. ඉතින් ඉස්සෙල්ලාම සියලු අයිතිවාසිකම් වලට කලින් පිළිගන්න බෑ ව්‍යවස්ථාවේ හැදෙන උඩින්ම ලියන්න ඕනේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ජීවත් වීම සඳහා වන අයිතිය. ඒක මම ඒක කිව්වේ ප්‍රොසීඩරල් පැත්තේ විසඳ ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඒක පොලිසිය වගේ ආයතනයක් මේ විදිහට හැසිරෙන්නේ. දැන් අර එක පොලිස් නිලධාරියෙක් බටලක් දෙදි මරලා තියෙන පුද්ගලික බලගැනීමක් විදිහට පුද්ගලික බලගැනීම වෙලා. කිරිබත්ගුඩ ව්‍යාපාරිකව පැහැරගෙන තින්නේ කප්පක් ගන්න. තරුණයෝ කීප දෙනෙක් ගැන සාක්ෂි තියෙනවා ඒගොල්ලෝ ලස්සනයි කියලා ලුවරන් ගියේ. දේශපාලන කරපු නිසා නෙමෙයි. හරිද? එතකොට දැන් මේ වගේ ප්‍රශ්න සම්බන්ධ අපි කොහොමද ඒවට ප්‍රොසීඩරල් පැත්තේ මොකක්ද හදන්නේ කියන එක පැත්තකට මම හිතන්නේ නීති ක්ෂේත්‍රය දැන් කලින් නීතිය ගැන උනන්දු නිසා මම හිතන්නේ දැන් පාර්ලිමේන්තුවට තමයි දැන් පාර්ලිමේන්තුව 150 ගණක් තියෙන්නේ. ඒක මම හිතන්නේ පොඩි එකතු කිරීමක් කළාම ප්‍රශ්නයක් අහන්න. දැන් මේක තමයි මම හිතන්නේ ලංකා ඉතිහාසයේ එක මතයකට එකතු කරන්න පුළුවන් ලේසියෙම එකතු කරන්න පුළුවන් පාර්ලිමේන්තුව මතයකට එකතු කරන්න ඕන. එක තනි පක්ෂයකට 159ක් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවශ්‍ය නම් අතීතයට බලපාන පරිදි නීති හදන්න පුළුවන්. සහ ඉතාමත්ම පුළුල් නීති බලයක් තියෙනවා. ඒක සදාචාරාත්මකද නැද්ද කියන එක වෙන කාරණාවක්. අතීතයට බලපාන පරිදි නීති හදනවද නැද්ද කියලා. ඔව් මම අහන්නේ පුබුදු කොයි වගේ මට්ටමකින් බලාපොරොත්තු වෙනවද මේක කියන්නේ දෛවයේ විසින් ඒ කඳවුරටම බලය දීලා තිනවා මේක සම්බන්ධයෙන් යුක්ති ඉෂ්ට කරන්න තමන්ගේ සහෝදරයන් වෙනුවෙන් ඒ වගේම ඔබ කතා කරනවා අනිත් පාර්ශවෙනුත් වැරදි වුණා කියලා. එතකොට මේ කියන එක කොයි විදිහට ඒ කියන්නේ විවස්ථාදායකේ පාවිච්චි කරන්න ඕනේද? නීති සම්පාදනයකට යන්න ඕනේද? අනිවාර්යෙන් අපි හිතන්නේ ප්‍රොසීඩරල් ඩෙමොක්‍රසි පැත්තේ. ඒකෙන් ඔක්කොම විසඳෙන්නේ නැහැ සාමාන්‍ය ක්‍රමවේද හැදුවා කියලා ප්‍රජාතන්ත්‍රවාදය හැදෙන්නේ නැහැ නේ. නමුත් ක්‍රමවේදාත්මක පැත්තෙත් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. පාර්ලිමේන්තුව අනිවාර්යෙන් මේ සඳහා මැදිහත් විය යුතුයි. පාර්ලිමේන්තුව තමයි නීති සම්පාදනය කිරීමේ බලය සහිත ව්‍යුහය. ඒගොල්ලෝ මෙන්න මේ පැති ගැන සලකා බලලා යම් ආකාරයක නෛතික ප්‍රතිපාදන ටිකක් හදන්න ඕනේ. හැබැයි අනිත් පැත්තෙන් අපි දැන් හිතුවොත් එහෙම ඩෙලිබරේටිව් ඩෙමොක්‍රසි පැත්තේ ඒක සමාජීය හද සාක්ෂියෙන් තමයි අපි හදාගන්නේ. අපි ඔක්කොමලා අතර ඒක පාර්ලිමේන්තුව හරි මොකක් හරි නෙවෙයි. අපි මිලියන් 22ම එකතු වෙලා එකඟතාවයකට යමු. අපි සතුරා සමග වැඩ කරන්නේ මෙහෙම. ඒකෙදි අපි රකින්න ආචාර ධර්ම මේවය මොන විදිහ අර ඉස්සර අර සාමාන්‍ය ලෙඩ හැදිලා ගියාම ස්පිරිතාලේ ක්ලිනික් එකේ දෙනවා කල යුතු නොකල යුතු කියලා ලියලා කොලයක්. හරිද? අපි නොකල යුතු කොලයක් හදාගමු කියලා. අපි දේශපාලනයේදී හෝ වෙන ඕන දෙකකදී රාජ්‍යයේදී අපි මෙන්න මේවා කිසිසේත් කරන්නේ නැහැ කියලා නොකල යුතු ලයිස්තුවක් හදාගෙන අපි සමාජය ලෙස එකඟතාවයකට එමු මේ මින් ඉස්සරහට නම් මේවා වෙන්නේ නැහැ කියලා. ඒක වෙන්න ඇත්තටම මමත් හිතන්නේ අර යුද්ධය ඉවර වෙච්ච වෙලාවේ හරි 2009 අර දකුණු අප්‍රිකාවේ ආපු ට්‍රුත් ඇන්ඩ් රීකන්සිලියේෂන් කමිෂන් වගේ එකක්වත් හැදිලා ඒකේ දඬුවම් දුන්නේ නැහැ. ඒක ඇත්තට මිනිමරුපු කට්ටිය ඇවිල්ලා කිව්වා මම මිනිමරුවා මම අපරාධ කරා මම ගැන කනගාටු වෙනවා. මට දඬුවම් දෙන්න කියලා කිව්වා. එතකොට වින්දිතයාගේ පවුලේ අය කිව්වා නෑ ඔයාලට අපි දඬුවම් දෙන්නේ නෑ. ඔයාලට පිළිගත් එක අපිට ඇති කියලා. සමහරට අපිට එහෙම එකඟතාවයකට එන්නත් තිබ්බා. අපි අවස්ථා ඔක්කොම මග ඇරි. මම කියන්නේ ඒකම මුලින් කිව්වේ පලිගැනීමක් නෙවෙයි ඕනේ. මේකට මොකක් හරි දැන් උත්තරයක් ඕනේ. ඒ උත්තරයකට ඒ කියන්නේ අපි මේ දඬුවම් දෙන්න කියලා කියනකොට කවුරු හරි හිතන්නේ මේ අපි ඇත්තේ පරිගැනීමේ මනෝභාවයක් කියන්නේ. රනිල්ගෙන් පරිගන්න හරි එහෙම ගන්න නෙමෙයි මේ කියන්නේ. අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඉම්පියුනිටි තියෙන්න බෑ. ඒ කියන්නේ වරදක් කරලා ගැලවෙන්න පුළුවන් කියන ඉඩ දිය යුතු නෑ. බලය තියෙන අයට. අනිත් අයට බෑ. බලය තියෙන අයට පුළුවන් ගැලවෙන්න. ඉතුරු අයට බෑ. සාමාන්‍ය මිනිහෙක් ඕවා කරොත් එහෙම ඌවා පේනවනේ වෙන දේවල් හරි ඒගොල්ලන්ට එහෙම කරන්න බෑ. එතකොට බලය ඇති අයට පවා එහෙම කරන්න බැරි වෙන විදිහේ යම් ව්‍යුහාත්මක සැකස්මක් අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාව හරහා එහෙම එකකට ඉඩකට විවර කරමු. අර වගේ ඒවත් මම කියන්නේ දැන් ස්ත්‍රීන්ට ලිංගික බලහත්කාරකමක් කිරීම ඉතාම බරපතල ප්‍රශ්නයක්. හරිද? ඒකට මොකක් හරි දැන් අපි උත්තරයක් හොයන්නත් ඕනේ. නමුත් මේ දැන් අර පුද්ගලයන්ට වද හිංසා කරලා නම් අපි උත්තරේ හොයන්නේ අපිට උත්තරේ හොයන්න අපි අසමත් කියන එක තමයි මේ පෙන්නන්නේ. සහ මගේ හොඳම මිතුරෝ මේ මට ඇත්තට මේ ගැන කම්පනයක් තියෙන්නේ Facebook එකේ ප්‍රොෆයිල් පික්චර්ස් වල තොණ්ඩුවක පින්තූරයක් දාලා හැන් හිම් කියලා ලියලා තිබුණා. හරිද? එතකොට දැන් අපි පිළිගන්නවාද මරණ දඬුවම දීම හරහා ඒ කියන්නේ මේ ස්ත්‍රීන්ට ලිංගික බලහත්කාරකම් කිරීම පිළිබඳ සමාජීය ප්‍රශ්නයක් අපිට විසඳන්න පුළුවන්ද මේ එල්ල?
හරිද? එතකොට දැන් මං හිතන්නේ මේ පුද්ගලයා මන් දන්නේ නැහැ යා එක කරාද කියලා. දැන් සමහරට පොලිසිය අල්ලගන්නත් වැරදියි අර. සේයා සතුටි ඝාතනයේට අරයා වැරදි මෙයා වැරදි කියලා අල්ල පස්සේ බලනවා තුන් එකක් කරන මේක. ඒ වගේ වෙන්නත් පුළුවන්. නමුත් එයා වැරදිකාරයා වුණත් මං කියන්නේ ඒ පුද්ගලයා ඇවිල්ලා අපි හැමෝගෙම තුල තියෙන අඩුපාඩුවක් ප්‍රදර්ශනය කරපු කෙනා මිසක එයා නෙවෙයි වැරද්ද. එයා ඇවිල්ලා වැරද්ද ප්‍රකාශයටපත් කරපු කෙනා. ඒ නිසා වැරද්දත් එක්කනේ අපි හැපෙන්න තියෙන්නේ. ඉතින් මෙතන ස්ත්‍රීන්ට ලිංගික බලහත්කාරකම් කිරීමට සම්බන්ධ සංවාදයක් යන අතර තමයි පිරිමින්ට ලිංගික බලහත්කාරකම් කිරීම සම්බන්ධ කමිෂන් වාර්තාවක් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේවා ඔක්කොම සම්බන්ධ මම හිතන්නේ අපි අතර සාකච්ඡාවක් ඕන එක ස්ත්‍රී පිරිමිද ගැහණුද කියන එක පැත්තකින් තියලා මේ ප්‍රශ්න වලට අපි මොකද කරන්නේ? අපි අර ප්‍රොයිඩ් කියපු ප්‍රාථමික ආශාවන් ඉස්සරහට එන්න නොදී ශිෂ්ටාචාරකින් කොහොමද මේක පාලනය කරන්නේ? මම හිතන්නේ මේ සංවාදයේ යනකොට මට ආවා ඇත්තටම කියනවා ප්‍රශ්න දෙකක්. මම ඇත්තටම කැමති මේ ප්‍රශ්න දෙක ඔය ඔබ දෙදෙනාටම ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ කැමති කෙනෙක්ට පිළිතුරු දෙන්න පුළුවන් දෙදෙනාම දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ බටලන්ද ගැන පමණක් කතා කරන්නේ මොකද කියන එක. මොකද අපි දන්නවා මේක විතරක් නෙමෙයි වදකාගාරයක් ඉදිරියට තියෙන විතර විශාල සංඛ්‍යාවක් වදකාගාර තිබිලා තියෙනවා. ඒතර මේ බටලන්ද පමණක් මෙච්චර හයිලයිට් වෙන්නේ නැත්නම් උලුප්පා දක්වන්නේ ඇයි? මොකද නිකන් අපිට හිතෙන්න පුළුවන් මේක ඇවිල්ලා මේ රනිල් වික්‍රමසිංහ මේකට ගෑවිලා තියෙන නිසාද මේ කෙනෙක් එකක් දේශපාලනයයි. එතෙන්දී ඒකට අනිත් වදකාගාරවල ගැන කවුරුත් කතා කරන්නේ. ඒතර මේ වදකාගාරවල වද විදපු මිනිස්සුන්ට එහෙම නැත්නම් මේ ගියාට අසාධාරණයක් වෙනවා. ඔයකම මම අනිත් විදියට අහන්නම්. දැන් අපි දක්නවා අපිට තිබ්බනේ යුද්ධ කාල සීමාවක් තිබ්බා. මේ විදිහටම පීඩාව විඳලා තියෙනවා අපේ ද්‍රවිඩ ජනතාව. ඉතින් මේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ද්‍රවිඩ ජනතාව මේ විදිහට පෙනී ඉඳලා මේ විදිහට වාර්තාවක් ඉදිරිපත් කළා. හරි කොයි විදිහකින් විමර්ශන මේ විදිහේ තත්ත්වයක් ආවිල්ලා තමන්ට වෙච්ච දේව පීඩාකාරී දේවල් කිව්වොත් මේ විදිහට මේ සිංහල සමාජයේ ඒ වෙනුවෙනුත් පෙනී හිටීද? එතන අපේ දෙදෙනාට මගේ ප්‍රශ්නේ මම ඉස්සෙල්ලා කියලා ඉන්න. ඒ කියන්නේ ඒ ඔක්කොම ගැන අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ කියන්නේ දැන් මේකට හොඳම නිදසුන මිට ටික දවසකට කලින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මම වැඩසටහනකට ගිහිල්ලා මේක කිව්වට පස්සේ ඒ නාලිකාවට කතා කරලා තොරතුරු දෙන්නම් කියලා මගේ ෆෝන් නම්බර් එක ඉල්ලලා නාලිකාවෙන් නම්බර එක ඉල්ලගෙන මට කතා කරා 40 ගානක්. එනේ මේ අවුරුදු 35කට 40කට පස්සේ තවමත් අපේ සමාජය තුළ වැළවිලා හරි අලු යට ගිනි පුපුරු වගේ කවදා හරි මේකට යුක්ති ඉටුවේ කියලා අභිලාෂයක් තියෙනවා කියලා තමයි පෙනුනේ. මිනිස්සු මෙච්චර මේකට කික්කුනේ නිසා ආදි බටලන් විතරක් නෙමෙයි මේ මුළු ඔක්කොම මේකෙන් කික් වෙලා තියෙන්නේ. පේන විදිහට අපි හිතුවට අමතක කරලා හිටියා කියලා අමතක කරලා ඉඳලා නෑ වගේ පේ. ඔක්කොටම දැන් මතක් වෙනවා. එතකොට අවුරුදු 30කට කලින් මේ වෙච්ච සිද්ධි ගැන මෙහෙමනම් අවුරුදු 10කට 15කට කලින් උතුරේ වගේ සිද්ධ වෙච්ච ඒව ගැන ඒ සමාජයන් ඇතුලේ මොනතරම් කම්පනයක් ඇද්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මොකද අර අත්දැකීම් තියෙන අය අඩුයි දැන්. 89 අත්දැකීම් තියෙන අය අඩුයි. තරුණ අයට ඇත්තෙම නෑ අත්දැකීම්. නමුත් දැන් උතුරේ අත්දැකීම් මේ අපිට හම්බෙන පුංචි ළමයි ආරෙන්නේ ඉතුරු ඔක්කොටම මේක මතකයි. එතකොට මේ ඔක්කොම ගැන යම් මේකයි මම කියන්නේ මේව ගැන යම් විමර්ශනයක් සාකච්ඡාවක් ඒක අනිවාර්යයෙන්ම මේක අවශ්‍යයි. බටලන්ද නෙමෙයි ඇත්තට ප්‍රමුඛතාවය. ප්‍රමුඛතාවය බටලන්ද නෙමෙයි. අපේ ඉල්ලීම තියෙන්නේ ඇසෙන් දුටු සාක්ෂි ඉදිරිපත් වෙන තත්ත්වය ඇතුලේ හැරි මේව ගැන මොකක් හරි විමර්ශනයක් කරන්න. ඔය සාකිකාරයෝ ටිකක් මැරිලා ගියාට පස්සේ ආයේ මොකක්වත් මේව ගැන අපිට ඒ තියෙන ඉතිහාසයේ අවස්ථාව අපිට අහිමි වෙනවා. නිකන් උදාහරණයක් විදිහට බටලන්දේ උදාහරණෙම කියන්නම්. බටලන්දේ සිදු අපරාධ ගැන සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. බටලන්ද වදකාගාරයේ ආයුධ ගබඩා භාරව හිටපු චීෆ් ඉන්ස්පෙක්ටර්. එයාට දැන් වයස අවුරුදු 94ක්. ඉතින් එයා කියනවා එයා ඕනෑම අධිකරණයක් හෝ කමිෂුමක් ඕන එකක් ඉස්සරහ හැවිල්ලා එතන සිද්ධ වෙච්ච අපරාධ හෙළිදරව් කරනවා කියලා. එතකොට මම හිතන්නේ මිනිස්සෙක් ආයු කාලය කියලා එකක් තියෙනවා. ඒතර වයස අවුරුදු 90 ගානක මිනිස්සුත් තව ගොඩක් කලින් ඉන්නේ නැහැ. ඉතින් මට කම්පනයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ බලයේ හිඳිද්දි පවා අවුරුදු 90 ගානක මිනිස්සෙක් ඇවිල්ලා කියද්දි මං ගාව තොරතුරු දෙනවා මං ඒ ටික දෙන්නම් කියලා. හරිනම් අද හවසේ මිනිස්සු හම්බෙන්න ගිහිල්ලා ඒ ටික ගන්න තරමේ උනන්දුවක් තියෙන්න ඕනේ. ඒ උනන්දුව පේන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. ඒකට දැන් තියෙන්නේ බිමල් රත්නායක සහෝදරයා පාර්ලිමේන්තුවේ කියන්නේ භාෂා තුනෙන්ම මේක print කරලා ජනතාව අතර බෙදන්න. ජනතාව මොනවා කරන්නද දන්නේ? ආණ්ඩුවනේ මේකට මොනවා කරන්නේ? දැන් මට හම්බුනොත් මට තේරෙන භාෂාවකින් මේක මට හම්බුණා කියන්නකො. ඉතින් මම මොකද්ද කරන්නේ? හරි ඒක රජය ඒක කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක කියන්නේ මේක සභාගත කරන්නේ. සභාගත කරෙත් පිටු 281. පිටු 7500ක් තියෙනවා. මම හිතන්නේ ඒකයි සමාජගත කරන්න ඕනේ. ඒකේ තියෙනවා සාක්ෂි ඔක්කොම එක එක ඇහෙන් දැකපුවා. ඊට පස්සේ තුන්වෙනි එක කියන්නේ මේ ගැන දින දෙක පාර්ලිමේන්තු විවාදයක් පවත්වනවා.
මම හිතන්නේ කිසි වැඩක් නෝක දෙපැත්තට බැනගෙන ඉවර වෙනවා. උඹලා පිළිමරුවා කියලා මේ පැත්තෙන් කියනවා. උඹලත් මිනිමරුවනේ කියලා එහා පැත්තෙන් කියනවා. මේක ඉවර මුකුත් වෙන්නේ නැහැ. හතරවෙනි එක තියෙන නීතිපතිට නිර්දේශය සඳහා යවන. නීතිපති බොහෝ විට නීතිපති පොතේ විදිහට වැඩ කරන්නේ. එයා ඒවයි 1947 අංක 17 පන්තියේ මුකුත් කරන්න බෑ වගේ එකක් ලියුමක් එවන්න ඉඩ තියෙනවා. නීතිපතිගේ ලියුම මන්න කිව්ව පරක්කු කරන්න එපා. ඔක ලියන විදිහ මම කියන්නම් දැන් හෙට උදේට එවන්න ලියුම කියලා. ඔය ලියුම එවන්න තියෙන්නේ එහෙම. හරිද? ඊළඟ එක තියෙන්නේ මේකට කමිටුවක් පත් කරනවා. කමිටුව පත් කිරීම කියන එක ගැන ලංකාවේ ඉතින් හොඳ ඉතිහාසයක් නෙවෙයි. කමිටු කියනකොට මෙතන ඉවරයි. කමිටු කියනකොට ඇඟ හිරි වැටෙනවා. ඔය කමිටු කියන්නේ වැඩේ වෙන්නේ නැහැ කියන එකට අදාළ සාක්ෂියක් වගේ එකක්. මෙහෙමනේ ඕක දැකපු මිනිස්සුයි වද විඳපු මිනිස්සුයි ඇවිල්ලා අවුරුදු ගාණක් විත්තු කූඩු වලට සාකි කූඩු වලට නැගගෙන කොළඹ අලුත් කඩේ මහාධිකරණ භූමියේ කමිෂන් එකක් ඒ වගේ සාක්ෂි අහලා ඒවට පිටු 7000 ගානක දැවැන්ත වාර්තාවක් හදලා අවුරුදු 20කට විතර පස්සේ අපි කතන්නේ මේකට ආයෙ කමිටුවක් දාමු කියද්දි මොකද්ද ඒක තේරුමක් නැහැ. ඉතින් මේක ඇත්තටම කරන්න ඕන නම් ඒ කියන්නේ අපි යෝජනා කරන්නේ කරන ක්‍රමේ අපි කිව්වේ අවශ්‍ය නම් කනිල්ල අත්අඩංගුවට ගන්න පුළුවන් අපරාධ චෝදනා මත නඩු පවරන්න පුළුවන් හැම දෙයක් කරත හැකි. ඉතින් ඒව කරන්නේ නැතුව ඒගොල්ලෝ යෝජනා කරනොත් නෑ ඒක නෙමෙයි දැන් කලිත්තේ මේකයි කියලා ඒ යෝජනාව හරි ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් ආණ්ඩුව පැත්තෙන් අපිට යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ඉදිරිපත් වෙන යෝජනාවක් එක්ක අපි කතා කරන්න ලෑස්ති. මම කියන්නේ එහෙම සාකච්ඡාවක් කරනවා නෑ මේකට දඬුවම් දීම නෙමෙයි. අපි අර දකුණු අප්‍රිකාවේ වගේ එකක් ඇද්ද ඒක කමන්නේ. අපි එහෙම නෑ කතා කරමු. ඒක කරමු. හරි ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මිලින්දලා වුණා කියනවා හරි යුද්ධෙදි වෙච්ච දේවල් එක එකාට අත දාන්න දෙන්න රයිට් අපි ප්‍රශ්නයක් නෑ. අපි ඒකට මැදිහත් වෙලා අපි කරමු. අපි හවුලේ අපි ඔක්කොම අතින් වෙච්ච වැරදි පිළිගමු. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකයි මම කියන්නේ මේක පැත්තක් කරන්න නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මම නියෝජනය කරන දේශපාලන ධාරාව අතිනුත් අපරාධ සිදු වුණාද කිව්වොත් ඒක වෙච්ච එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් එහෙම වෙන්න බලපාපු හේතුත් තියෙනවා සන්දර්භයක් තියෙනවා. නමුත් මොන සන්දර්භය යටතේව සමහර දේවල් කරන්න බෑ. ඒක වැරදි කරපු එක. ඒක පිළිගන්න එක වැරදි කියලා. ඉතින් ඒවා සම්බන්ධ විවෘත සමාජ සංවාදයක් කරමු. ඉතින් ඕක තමයි අර පොත ගැනුවත් මම කිය පොතක් ගහනවා කියන අදහසින් නෙමෙයි. ඒ වගේ එකකින් තමයි සමාජ සංවාදයක් හැදෙන්නේ. ස්වයං විවේචනයක් කරාට පස්සේ සමාජ සංවාදයක් හැදෙනවා. අඩුම ගානේ මේගොල්ලෝ වැරද්ද පිළිගත්තා. වැරද්ද පිළිගන්න. වැරද්දක් වුණාම වැරද්ද පිළිගමු. වැරද්ද පිළිගත්තට පස්සේ සමාජයක් ලෙස කතා කරමු මොකද්ද කරන්නේ? මිලින්ද ඔයාගේ උත්තරයක් ඕනේ. ඔව් එක මම මේ ප්‍රශ්නය අහුවද ධර්ම මට තේරුම් ගන්න ඒ බටලන්ද විතරක් කතා කරන්නේ මම ඒ කාලේට අපේ පරලෝයස් ළඟිනුත් ඇහුවා. උත්තරේ තමයි බටලන්ද විතරයි ඇත්තටම හරියට කමිෂන් එකක් විදිහට කරලා තියෙන්නේ. ඒකට දේශපාලන හේතු සමහරවිට තියෙන්න ඇති. නමුත් ඒක තමයි එක ලොකු හියරින් පබ්ලික් හියරින් එකක් විදිහට කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ළඟ දැනට තියෙන එකම ඩොකියුමන්ට් එක ඕක. ඕක උඩත් වැඩ නොකළොත් කිසි දෙයක් නැති වෙනවා. මේක ගැන සැලකිල්ලක් දැක්ුවේ නැත්තම්. දෙවෙනි එක අපිට දෙමළ සමාජයේ ඒ ග්‍රීවන්සස් සම්බන්ධයෙන් මං හිතන්නේ අපිට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා අපිට සිංහල සමාජයේ සිද්ධ වෙච්ච ප්‍රශ්න ටික පිළිබඳව සංවාදයක් කරන්න නැතුව. මොකද අපේ සමාජයට අනෙක් ජාතීන් අනෙක් ආගම් අනෙකා. ඒතකොට අනෙකාගේ ප්‍රශ්නයකට කොහොමද අපි සම්බන්ධ වෙන්නේ උත්තර හොයන්නේ, ඒ ගැන කතා කරන්නේ? මේ අපේ දේවත් කතා බහ කරලා විසඳ ගන්න විදිහක් අපිට නැත්තම් ඒ සඳහා අවශ්‍ය කරන විනයක් අපේ සමාජයේ නැත්නම් ඒ සඳහා සිවිලයිස් කියන ශිෂ්ටාචාරගත අදහස් සිවිලයිස් අදහසක් අපිට නැත්නම් ඒ හින්දා මම කියන්නේ මේක හොඳ තැනක් මේක පටන් ගන්න. අතර මේවා ඒ දවස්වල 90 ගණන් වල කරලා තිබ්බනම් 2009 යුද්ධෙන් පස්සේ අපි මෙහෙම මේ විදිහට හැසිරෙන්නේ නැහැ. ඒ හැසිරුනේ අපි මේවා කරලා තිබෙන්නේ නැති හින්දා. මම හිතන්නේ මේක හොඳ ආරම්භයක්. පටන් අරගෙන බලමු. මම හිතන්නේ අපි ඊ타මත්ම හරවත් සංවාදයකට තමයි යොමු වුනේ. ඇත්තටම අපිට මෙතන අර අපි පටන් ආරම්භයේදීම අපි තිරේ කියන්නේ ආරම්භ කරන ප්‍රථමයෙන්ම කතා කරා මෙතන අපි ගැටුමක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ කියන එක. මොකද මෙතනදී ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න ටිකක්. අපි නොදන්නා ඉතිහාසයක් ගැන බිහිසුණු ඉතිහාසයක් ගැන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්නවල ඇත්ත නැත්ත මොකද්ද? මේ දේවල් වලට කවදද දඬුවම් ලැබෙන්නේ කියන එක අපි හැමෝම මේ මොහොතේ බලාගෙන ඉන්න දෙයක්. ඉතින් ඒ නිසාම තමයි අපි මේ ඊතාලියේ දෙවැනි අධීරයේ පළමු වැඩසටහන විදියට මේ බටලන්ද කොමිසම් වාර්තාව ගැන කතා කරන්න සූදානම් වෙනවා. වගේම තමයි මේක මෙතනින් අපි මුලදිමත් මම කිව්වා වගේ මේක මෙහෙම නතර වෙන්නේ නැහැ. අපි ඉදිරියේදීත් මේ බටලන්ද කොමිසම ගැනම නැවතත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක කාලීන මාතෘකාවක් සහ මේ ගැන නිසි දඬුවම් ලැබෙනකන් සහ මේ පිළිබඳව විශේෂයෙන්ම දැන් මේ බුදු සහ මිලින්ද කිව්වා වගේම මේ රජයේ මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි හරි පිළිතුරක් ලැබෙනකන් අපි මේ පිළිබඳව සංවාද කරන්න අපි බොහොමත්ම
සූදානමෙන් ඉන්නවා. මොකද මේකේ මේ මොහොතේ දේශපාලනික අවශ්‍යතාවයක් විදිහට තරුණ අපේ විදිහට අපි ඒක විශ්වාස කරන හින්දා. කොහොම නමුත් ඉතින් අද දවසේදී මේ වැඩසටහන සම්බන්ධ වෙන මගේ සගයා කලිඳු බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි මිලින්ද රාජපක්ෂ ඔබටත් බොහොමත්ම ස්තුතියි මේ දවසේ අද දවසේදී අපි වැඩසටහන සමග සම්බන්ධ වෙමු. ඒ වගේම තමයි ජාගඩ ඔබටත් බොහොමත්ම ස්තුතියි අද දවසේ අපේ වැඩසටහන සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් කොහොමත් එහෙනම් අද දවසේදී අපි ඔබේ සමුගන්න වැඩසටහන අවසන් කරනවා. ඉතින් නැවත වතාවක් ඊතලයේ වැඩසටහනකින් හමුවෙමු බලාපොරොත්තු වෙමු. සුබ දවසක්.